බහුතරයක් දෙනානේ. කවදාවත් ධර්ම පාඨයක් යනකොට බුදුබණ පදයක් යනකොට Facebook එකේ ෂෙයා නොකරපු බහුතරයක් දෙනා හාමුදුරු කෙනෙක්ගේ පොඩි වැරද්දක් දැක්ක ගමන් ඒක ඉක්මනටම ෂෙයා කරනවද නැද්ද? ඒක ඉක්මනටම බෙදා ගන්නවා. ඔයත් දන්න විදිහට, ඔබ දන්න විදිහට මේ ලෝකේ නරකම ගම මොකද්ද? ගණ්ඩ දෙයක් නැති මෙලෝ වැඩකට නැති මිනිස්සු ඉන්න ගම කොහෙද? ඔබ දන්න විදිහට. මම දන්නවා මොකද කියලා. මොකද්ද ගම? අපේ ගම නේ. රූපවාහිනී ගුවන් විදුලි විචිත්‍ර ධර්මදේශක කුඩාපානේ ආනන්ද ස්වාමින් වහන්සේගේ සුමුදුර ධර්මදේශනය. හොඳයි හැමදෙනාම පන්සිල් සමාදන් වෙන්න තුන් වතාවක් নমස්කාරය කියමු. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවතු අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. මාතා පිතා දිසා පුබ්බා ආචාර්යා දක්ඛිනා දිසා පුත්තදාරා දිසා පච්චා මිත්තා මච්ඡාච උත්තරා දාස කම්මකාරා හෙට්ටා උද්ධං සමන බ්‍රාහ්මනා ඒතා දිසා නමස්සෙය්‍ය අලමත්තෝ කුලේ ගිහිති. පණාන ශ්‍රී බෝධිරුක්කාරාම විහාරස්ථානයේ ගෞරවනීය විහාරාධිපති නායක මාහිම්පාණන් වහන්සේ අවසරයි නම කියන්නට ගෞරවනීය පණානේ ප්‍රියමූර්ති නායක ස්වාමින් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි කාරුණික පින්වත්නි. අද මේ අත හැම දිනම ඊටම ශ්‍රද්ධාවෙන් ඊටම වමනාවෙන් මේ විහාරස්ථානයේට මේ අවස්ථාවට සම්බන්ධ වෙලා බලාපොරොත්තු වෙනවා බුදුහාමුදුරුවෝ දේශනා කරපු
ඒ ධර්මය ජීවිතයට එකතු කරගෙන මේ ජීවිතය යහපත් කර ගැනීම සාර්ථක කර ගැනීමේ අරමුණු මූලික කරගෙන මේ අවස්ථාවත් එක්ක මේ අත හැමදෙනාම අදිතාම වමනාවෙන් සම්බන්ධ වෙන මොහොත. මම හිතන්නේ නැත්තන්ට පින්කමට ඇවිල්ලා මේ ධර්මශාලාවට ඇවිල්ලා වාඩි වෙලා පන්සලට ඇවිල්ලා බණ ටික අහනකොට එච්චර අපහසුකම් තිබ්බද? මම හිතන්නේ ඒ හැටි අපහසුකම් නැහැ නේ. ඔයත්තන්ට තියෙන්නේ පන්සලට ආවා මේ බණ ටික ඇහුවා ධර්ම එකතු කරගත්තා මේ මෙතනින් බැහැර වුණා. එතකොට හිතන්න මොනතරම් ලේසියට අද අපිට ධර්මය හම්බෙනවද නේ? එතකොට හිතන්න මෙහෙම ලේසියට හම්බෙලා ඔයත්තන්ට බණ අහන්න එනකොට නායක ආමුදුරෝ 10ක පිරිස එකතු කරගෙන ඒ පිරිසක් එක්ක අද හරිය ලස්සනට පින්කම හරි පිළිවෙලයි නේ. තාමත් වැදගත් විදිහට සංවිධානය කරලා සිද්ධ කරන වෙලාවේ ඔයත්තන්ට කිව්වද බණ අහන්න එනවා නම් නිකන් එන්න එපා සීනි කිලෝ එකක් හරි ගමන්නේ අරන් එන්න. එහෙම කිව්වද? එහෙම නෑනේ නේ. දැන් එනකොට කිව්වේ නෑනේ නිකන් නම් බණ අහන්න දෙන්න බෑ. අර ගේට්ටුවෙන් ඇතුළට එනකොට ටිකට් එකක් එහෙම කැඩුවද? කිව්වද මේ නිකන් බණ අහන්න දෙන්න බෑ. එහෙම කොහොමද නිකන් අහන්න දෙන්නේ? අපි මෙච්චර මහන්සිලා කරන එකේ මේ බණ අහන්න එනවා නම් පන්සල ඇතුළට ඇතුළත් වීමේ ටිකට් එක රුපියල් 100යි 100ට නම් අමාරුයි මේ දවස්වලනේ. මොනම දෙයක් වුණත් රුපියල් 100යි ටිකට් එක. මේ 100 ටිකට් එකෙන් එළිය නම් බණ අහන්න පුළුවන්. ධර්මශාලාව ඇතුළට එනවා නම් ටිකට් එක 300යි. පැතුරක් එක VIP ටිකට් එක දෙන්නම් 500යි. එහෙම කිව්වද? පුටුවක් එක දෙනවා VIP ටිකට් එක 700යි. ටිකට් කැඩුවද බණ අහන්න? නෑ. හරි. ගමේ ඕන කෙනෙකුට ප්‍රදේශයේ ඕන කෙනෙකුට මේ පන්සලේ ගේට්ටුව විවෘතයිද නැද්ද? විවෘතයි. ඕන කෙනෙකුට ඇවිල්ලා මේ බණ ටික අහන්න පුළුවන්ද බැරිද? පුළුවන්. හැබැයි හැකියාව කොච්චර තිබුණත් සමහර විට මේ අහල පහලම මේ ප්‍රදේශෙම බණ අහන්න එන්න හැකියාව තිබිලා සමහර විට බණ අහන්න ආපු නැති අයත් ඉන්නවද නැද්ද? ඉන්නවා. ඒතර එකම ගමක කෙනෙක් බණ අහන්න එන්න. ඒ ගමේම තව කෙනෙක් බණ අහන්න එන්න නැතුව ඉන්න. මොකද හේතුව? දන්නවද? බණ අහන්න ආපු ඔබේ සංසාරේ පින නේ සසර එකතු කරගත්ත කුසලය. නැත්නම් එක්කෙනෙක් අහන්න එන්නත් එක්කෙනෙක් අහන්න දෙන්නේ නැතුව ඉන්නත් හේතුව නේ සසරේ තිබිච්ච පුරුව නේ සසරේ තිබිච්ච පුහුණුව නිසාමයි අද ඔයත් මෙතෙන්ට බණ අහන්න ආවේ නේ මේ පන්සලේ බණ ටික අහන්න ආවේ ධර්මය එකතු කරගන්න ආවේ. ඒතර මේ ධර්මයත් එක්ක ඉස්සරහට යන සංකල්පය පවා මෙතෙන්ට ඇවිල්ලා ඔබ වාඩි කරවපු එක ගෙදරින් පිටත් වෙලා මෙතෙන්ට ආපු තරම් ලස්සනට උනේ නෑ. මේක සංසාරේ ඔබ පින් කරගත්ත නිසා සංසාරේ ධර්මයේ ජීවිතේට හුරු කරගත්ත නිසා බුද්ධ කාලෙක ඉපදුනා. බුදුදහම තියෙන රටක ඉපදුනා නේ. බුද්ධ කාලෙක බුදුදහම තියෙන රටක ඉපදිලා ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව හම්බුණා. ධර්ම එකතු කරගන්න අවස්ථාව ඕනේ තරම් තියෙනවා. කවදාවත් සල්ලි වලට නේ මෙන්න මේ ගණන් යනවා කියලා පින්කම් කරේ නෑ නේ. ධර්මයේ එකතු කරගන්න ඕනේ තරම් අවස්ථා දීලා සල්ලි ගන්නේ නැතුව මේවා කරලා මේවා අහන්නේ නැති එකතු වෙන්නේ නැති පිරිසුත් ඉන්නවද නැද්ද? ඉන්නවා. එතකොට ඒ අතර ඔබ වාසනාවන්තයිද නැද්ද? වාසනාවන්තයි. මේ ඉදිරිපත් වෙලා ඉන්න පිරිස අද මේ පන්සලට බණ අහන්න ආපු පිරිස මේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිස ලොකු කැපකිරීමක් කරලා මේ කටයුත්ත කරද්දී මේ බණ අහන්න ආපු පිරිස තමයි කවදා හරි පන්සලේ ප්‍රශ්නයක් ආවොත් ගමේ ප්‍රශ්නයක් ආවොත් බොහෝ දුරට ඒකේ සාධනීය විදිහට නේ යහපත් විදිහට මැදිහත් වීම උනොත් වෙන්නේ මෙන්න මේ පිරිස විතරයි. දැන් සමහර විට හිතන්න සමහරු ඇති බණ අහන්න ආවෙන්නේ නැති පහුගිය ටිකේම වැස්සනේ. ඉතින් සමහරු හිතන්නේ නැති අදත් වහීද දන්නේ නැහැ. එහෙම කියලා හිතලා බණ අහන්න ආපු නැති අයත් ඇති. මං කියනද පොඩි වැඩක් කරන්න. මේ ගමේ ඉන්නද කියලා කියන අය නෑ නේ. හරි. හිතන්නකෝ මේ හොයාගන්න එක්කෙනෙක් අල්ලගන්න ඔය විනාඩි 5න් ඕනේ වැරදි ප්‍රවෘත්තියක් මුළු ගමේම යවන්න පුළුවන් අය ඉන්නවානේ. එහෙම කෙනෙක් හොයාගන්න. බණ ඉවරුනම් පස්සේ 9ට 10ට හරි කමක් නැහැ. මේ පාන්දර 11ට 12ට හරි කමක් නැහැ. අරයට පොඩි පණිවිඩයක් දෙන්න. ගමේ පන්සලේ නායක හාමුදුරු මෙන්න මෙහෙම වැඩක් කළා. පින්කමෙන් පස්සේ තමයි යහුනේ. හාමුදුරුව පන්සලෙන් පන්නන්න ඕනේ. මේ දායකයෝ පිරිසකුත් එකතු වෙලා තියෙනවා. පුළුවන් තරම් පිරිසක් එකතු කරගෙන එන්න. මම කියනවාට පණිවිඩේ කරන්න එපා. හරිද? නිකමට හරි එහෙම කරොත් 10ට 11ට විතර එහෙම පණිවිඩයක් මේ ගමේ යවුවොත් මේ වැස්ස නිසා බනහන්න ආපු නැති අය, ගෙදර වැඩ නිසා බනහන්න ආපු නැති අය, මේ විවිධ රාජකාරී නිසා බනහන්න ආපු නැති අම්මලා තාත්තලා
සරංචීත ටික කරේ තියාගෙන මේ පොළු අරගෙන පාන්දර 12ට වුණා පන්සලට ඉඳ නැද්ද? ආවෙන්නේ නැතෝ පුදුමයි. හරිද? අනිවාර්යෙන් එනවා. ඒ පන්නන්න එන බහුතරය මේ බණහන්න ආපු අය නෙවෙයි. එකක් මේකේ තේරුම් ගන්න. හරිද? බලන්න ඒක අර එකම සමාජයක හැදිලා දෙපැත්තකට ගියපු විදිහනේ. හරිද? දැන් සාමාන්‍යයෙන් ගත්තාම අඩුපාඩු වැරදි කියන දේවල් ශාසනය තුල මේ සිව්වණක් පිරිසක් ඉන්නවා. ශාසනය කියන්නේ කොටස් කීයකටද? 4කට. කවුද කොටස් 4? භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා. එතකොට ශාසනය රැක ගන්නවා කියන්නේ මේ සිව්වණක් පිරිසම කල්යාණ මිත්‍රත්වයෙන් ධාර්මිකව කටයුතු කිරීම. එතකොට දැන් මේ සිව්වණක් පිරිසෙන් අද ශාසනය වැඩිපුරම හානි කරන්නේ මොන පිරිසද? කවුද? මේක පාරකදී තොටකදී කතා වුණා නම් කියයි හරිය ජාරු වෙන්නේ. පන්සලේ නිසා කියන්නේ නැහැ නේද? ඔය සිව්වණක් පිරිසෙන් වැඩි හරියක් අද ශාසනය කියලා තන්නේ කවුද? හාමුදුරුවෝ. අත උස්සන්න එක්කෙනෙක් හරි හාමුදුරුවනේ අපේ පවුලේ නම් හැමෝම පන්සිල් රකින්නවා. අත උස්සන්න. එක්කෙනෙක් හරි හාමුදුරුවනේ අපේ පවුලේ කවුරුවත් මధుර එක්කවත් මරන්නේ නැහැ. අපේ පවුලේ කවුරුවත් හොරකම් කරන්න දන්නේ නැහැ. කාම වර්ධ හැසිරෙන්නේ නැහැ. බොරු කියන්නේම නැහැ. සුරා gedara පැත්ත බලාගෙන ඉන්නේ. හාමුදුරුවනේ අපේ පවුලේ හැමෝම පන්සිල් පද මහරකිනවා. මధుර එක්කවත් මරන්නේ නැහැ. නේ පවුලේ හැමෝම එකතු වෙලා පන්සිල් ටික රකින්නවා නම් බය නැතුව අත උස්සන්න. ඔන්න වැඩි. කවුද උතර සාසනය විනාශ කරනවා කිව්වේ? පන්සිල් රැකෙන බෞද්ධයෝ. එක පවුලක්වත් නැහැ. එළියවත් ඉන්නවද දන්නේ නැහැ. මං හිතනවා නෑ මට අද වෙනකන් හම්බෙලා නැහැ. අපි කතා කරනවානේ හාමුදුරුවෝ ගන්න දෙයක් නැහැ. හාමුදුරුවෝම තමයි සාසනය විනාශ කරන්නේ නේ. කොච්චර චෝදනා කරනවද? කොච්චර ඇඟිලි දික් කරනවද? පන්සිල් එක රකින්න බෞද්ධ පවුලක් නැහැ නේ. හරිද? මම කියන්නේ අඩුපාඩු භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිසම ධර්මය ආරම්භ වෙච්ච දවසේ ඉඳන් අවසන් වෙන දවස දක්වාම තියනවද නැද්ද? තියනවා. ත්‍රිපිටකය ඇස් දෙකට දැකලා තියෙන කෙනෙක් ඉන්නව නම් තුස්ස හඳුරන්නේ ත්‍රිපිටකයේ පොත් ටික ඇස් දෙකට දැකලා තියෙනවා. ඉන්නව නම් තුස්ස. දැකලා තියෙනවා? ඒක නෑ. ත්‍රිපිටකයේ පොත් ටික කීයෙන් කී දෙනාද ත්‍රිපිටකයේ පොත් ටික දැකලා තියෙන්නේ. ආයෙත් කියවලා තියනවද කියලා අහලා වැඩක් නැහැ. මේ බෞද්ධ දර්ශනය හොයන්න තියෙන ධර්මය හොයන්න තියෙන තැන තමයි මොකද්ද? ත්‍රිපිටකය. බහුතරයක් බෞද්ධත්ව එක පවුලක් නැහැ. අද වෙනකන් මම ධර්මදේශනා ඕනේ තරම් සම්බන්ධ වෙලා ඇති. මේ ටිකේ දිගටම ධර්මදේශනා තියෙනවා. මේ අවුරුද්දේ දිගටම ධර්මදේශනා තියෙනවා. මෙච්චර කාලෙ දිවිච්ච එකම ධර්මදේශනාවක්. කිහිපතකල ගහලා තියෙනවා. එක තැනක හම්බෙලා නැහැ. පන්සිල් ටික රකින්න බෞද්ධ පවුලක් නේ. එක තැනක කෙනෙක් ඉදිරිපත් වෙලා කියලා නෑ හඳුරන්නේ. අපේ පවුලේ දරුවෝ වැඩි හිටියෝ අපි හැමෝම පන්සිල් ටික රකින්නවා කියලා. එතකොට අපි කතා කරන අද හාමුදුරුවෝ කනවා සාසනේ මේ ගණ්ඩ දෙන්නේ විනාශ කළම දානවා නේ. හරිද? මම කියන්නේ මේ අඩුපාඩු මම සාධාරණීකරණය කරනවා නෙවෙයි. හරිද? එදත් අඩුපාඩු වුණා අදත් වෙනවා. බුද්ධ කාලේ අඩුපාඩු වුණා. ඔයත් ඒක දන්නේ නැහැ. ඒ ත්‍රිපිටකේ දැකලාවත් නැහැනේ. ත්‍රිපිටකේ මම කියනවට කියලා හොයලා බලන්න. ඒ කාලේ හාමුදුරුවෝ කරලා තියෙන වැරදි දැක්කා නම් ඒව ගැන දැනගත්තා නම් ඔබට සමහර වෙලාවකට හිතෙයි දැන් ඉන්න හාමුදුරුවෝ කරන්නේ මොනවද කියලා නේ. හරිද? කිසිම විනය නීතියක් බුදුරජාණන් වහන්සේ කිසිම විනය නීතියක් පනවලා නැහැ හේතුවක් නැතුව. තේරෙනවද? මුල් කාලේ ස්වාමීන් වහන්සේලාට පැනෙව්වේ නීති නෙවෙයි, විනය නීති නෙවෙයි, අවවාද. ඒකට කියනවා ඕවාද ප්‍රාතිමෝක්ෂය. ඕවාද ප්‍රාතිමෝක්ෂයේ තියෙන්නේ එකක් සබ්බපාප සකරන. එතන එපා කියලා නැහැ. එතන සරලව කියලා තියෙන්නේ සියලු උපව් අතාරින්න. නේ? කුසලස් උපසම්පදා කුසල් වඩන්න. සරල ටිකක් කියලා තියෙන ධර්ම කරුණු ටිකක් නේ. එතනින් එහා මෙන්න මේකම කරන්න එපා කිව්වේ නැහැ. හැබැයි පසු කාලේ ඉනව විවිධ විනය නීති පැනෙව්වා. ඇයි? ඒ වැරදි කරපු නිසා උපසම්පදා ස්වාමීන් වහන්සේ නමකට විනය නීති අතර ප්‍රධාන වශයෙන් තියෙන විනය නීති හතරක්. ඒවට කියනවා පරාජිකා හතර. පරාජිකා හතර කියලා කියන්නේ හරියට මනුස්සයෙක්ගේ බෙල්ලෙන් දෙකට කැඩුවොත් ආයෙ ජීවත් වෙනවා. නෑනේ මේ බෙල්ලෙන් වෙන් වුණොත් ජීවත් වෙන්නේ නෑනේ. අන්න ඒ වගේ උපසම්පදාවයි කවදාවත් පිළිටන්නේ නෑ. පරාජිකා හතර කඩ වුණොත් තේරෙනවද? එතකොට ඔය පරාජිකා හතරම සංඝාදිශේෂ නේ ඔය අනියත තියෙනවා ගොඩාක් තියෙනවා විනය නීතිවල. ඒ හැම එකම පැනෙව්වේ හේතුවක් ඇතුව. ඒ දේවල් ඒ කාලේ ස්වාමීන් වහන්සේලා කරපු නිසාමයි තියෙන විනය නීති
මෙතන සමහර ඒවා තියෙනවා ඒවා කියන්නත් බැරි තරම්. හරිද? මම කියනකොට ඔයාලා බලන්න ගිහිල්ලා සංඝාති ශේෂවල එහෙම ඒව පැනෙව්වේ ඒ වගේ දේවල් වෙච්ච නිසා. පරාජික හතරේ තියෙනවා හොරකම් කරන්න එපා. රජයේ නීතියට අනුව හොරෙක් කියලා හාමුදුරු කෙනෙක් අහු වුණොත් උපසම්පදා හාමුදුරු කෙනෙක් එතනින් එහා ඒ ස්වාමීන් වහන්සේ ජීවිත තාක් දිවි යති තාක් උපසම්පදාව නැති වෙනවා නේ. හරිද? එතකොට ඒක පැනෙව්වේ ඇයි? හොරකම් කරපු නිසා. රාජ්‍ය භාණ්ඩාගාරයෙන් දැව හොරකම් කළා. හරිද? ඒ කාලේ ඒ බුද්ධ කාලේ වෙච්ච දේවල්. හරි. පරාජිකාවල් වල තියෙනවා කිසිම ඉස්ත්‍රි මාගමක් සමග. හරිද? එතෙන්දි තියෙනවා හරිද? මේ මෛතුන සේවනයේ යෙදෙන්න බෑ උපසම්පදා ස්වාමීන් වහන්සේ නමකට කිසිම කාන්තාවක් සමග. ඒ කාන්තාවක් කියනකොට එතන තියෙනවා ත්‍රිසංගත මාගමක් සමග හෝ. හරිද? ඒ කියන්නේ ඒ බුද්ධ කාලේ වැරද්දකට විනය නීතියක් පැනෙව්වේ ඒ දේවල් වෙච්ච නිසා. ත්‍රිපිටකය හදාරපු නැති අපි කිසි දෙයක් දන්නේ නැහැ. හරිද? දැන් හිතන්න ඒ වැරදි එකල එච්චර සමාජගත වුණේ නැහැ. ඇයි ඒ? ඒව වුණා. හැබැයි සමාජගත වීම තිබුණේ නැහැ. හරි. ඒතකොට ඒ දේවල් සමාජගත වුණේ නැහැ. ඒ කාලේ Facebook වාසනාවකට තිබෙන්නේ නැහැ නේ. හරිද? Facebook තියෙන කාලෙක මම නම් හිතන්නේ බුදු කෙනෙක් පහළ වෙයි කියලා. නේ? හරිද? ධර්මයක් නිවැරදිව සමාජගත වෙන්නේ නැහැ. සමාජ මාධ්‍යමේ තියෙන කාලේ නේ. වැරද්දමයි අල්ලගන්නේ. ඒ කාලේ Facebook, TikTok, YouTube වගේ ඒවා තිබෙන්නේ නැති නිසා ඒ වැරදි එක එක්කෙනා වීඩියෝ කරලා Facebook දාන්න ගියේ නැහැ. ඒවට බුදුරජාණන් වහන්සේ විනය නීති පැනෙවුවා. විනය නීති ටික පැනෙවුවා. හැබැයි ඒ කාලේදී වැරදි වුණා, හරි දේ වුණා. බහුතරයක් දෙනා එකලා අල්ලගත්තේ හරි දේද වැරදි දේද? ඒ කාලේ හරි දේ බහුතරයක් අල්ලගත්තා. සුළුතරයක් වැරදි පැත්ත අල්ලගත්තා. බහුතරයක් හරි පැත්ත අල්ලගත්ත නිසා අදටත් ගෞතම බුදු සාසනයේ බුදුරජාණන් වහන්සේ වසර 80ක කාලයක් දිවිගෙව්වේ. අර උන්වහන්සේ පිරිනිවන් පෑ 80 වෙනියේදී. ඒතර පොඩි කාලයක්. ඊට පෙර පහළ වුණු සියලු බුදුරජාණන් වහන්සේලා වසර දහස් ගණන් වලින් අවශ්‍ය පුත්‍රය ඉඳලා. හැබැයි ඒ බුද්ධ කාලවලට සාපේක්ෂව වැඩිම කාලයක් බුද්ධ ශාසනය අවුරුදු 5000ක් පවතින්නේ ගෞතම බුද්ධ ශාසනය. ඒතර මෙච්චර කාල පවතින ප්‍රධාන හේතුවක් එකල හරි දේ බොහෝ දෙනා අල්ලගත්ත නිසා. මෙකල වෙනස තමයි මොකද්ද? හරි සහ වැරද්ද වෙනවා. වැඩියෙන් අල්ලගන්නේ මොකද්ද? වැරදි පැත්තම අල්ලගන්නවා. එකක් හාමුදුරු කෙනෙක් සමහර සිවුරු දාගත්ත එක්කෙනෙක් දෙන්නෙක් කරන දේවල් නිසා බහුතරයක් දෙනා ගැන සමහර විට ආකල්ප අපි ඇති කරගන්නවා නේ. හරි ආකල්ප ඇති කරගෙන අද හාමුදුරුවන්ට දොස් කියලා ඇගිලි දික් කරගෙන යනවා පන්සිල් රකින්න බෞද්ධ පවුල් වල නේද? හරි මම කියන්නේ මේක අපි හැමෝගෙම මේ අඩුපාඩු තියෙනවා. වැරදි තියෙනවා. එදාට වඩා අද විශාල වශයෙන් ශාසනයේ බලපෑමක් නැද්ද? තියෙනවා. අපි දන්නේ නැහැ. අපි මෙතන ඉඳන් කරන්නේ අපි මේක අර ඔය අතරවත් මේක ඇමට ඇල්ලුවා අපිවත් ඇමට ඇල්ලුවා. ගිහි පැවිදි දෙපාර්ශ්වයම ඇමට ඇල්ලලා තියුවා. දෙපිරිසම ඇමට අහු වුණා. ගිහි පැවිදි ભેදයක් වගේ එකක් තේරෙන්නේ නැද්ද? මෙතන මේ බණහුවට මම දන්නවා කිසිම කටක් නැහැ. හාමුදුරු කෙනෙකුට දැනුනේ නැති. හරිද? මෙතන කිසිම කෙනෙක් නැහැ. හාමුදුරු කෙනෙකුට දොස් නොකියවකෝ. හරි. ඒත් ඒ වගේ මම කියන්නේ ඔබට අයිතිය තියෙනවා මේ ධර්මයේ එකතු කරගන්න, ධර්මයේ රැකගන්න ඉදිරිපත් වෙච්ච මේ ඉදිරිපත් වුණු ඔබට අයිතියක් තියෙනවා. සමහර විට වෙනවට කියනවා නෙවෙයි. හිතන්න පන්සලේ හාමුදුරුවෝ කවදා හරි දවසක මොකක් හරි වැරද්දක් කරනවා. ඒ වෙලාවේදී ඒකට බය නැතුව ඉදිරිපත් වෙලා කතා කරන අයිතිය බෞද්ධ විදිහට ගිහිය විදිහට ඔයයන්ට තියෙනවා. මොකද වැරද්දට විතරක් නෙවෙයි ඉදිරිපත් උනේ. හරි දෙයට ඉදිරිපත් වෙච්ච පිරිස නිසා. තේරෙනවද කියන එක? ඒ අයට ඒ හැඟීම තියෙන නිසා. හැබැයි බහුතරයක් දෙන Facebook එක අරගෙන බලන්න හාමුදුරු කෙනෙක්ගේ සමහරවිට වැරද්දක් සමාජගත කරන නේ. වැරදි ෂෙයා කරන කිසි කෙනෙක් බණපදයක් ෂෙයා කරපු අයද? කවදාවත් බණපද බෙදාගත්ත අය නෙමෙයි. බහුතරයක් දෙනා නේ. කවදාවත් ධර්ම පාඨයක් යනකොට බුදුබණ පදයක් යනකොට Facebook එකේ ෂෙයා නොකරපු බහුතරයක් දෙනා හාමුදුරු කෙනෙක්ගේ පොඩි වැරද්දක් දැක්ක ගමන් ඒක ඉක්මනටම ෂෙයා කරනවද නැද්ද? ඒක ඉක්මනටම බෙදා ගන්නවා. ඔයත් දන්න විදිහට, ඔබ දන්න විදිහට මේ ලෝකේ නරකම ගම මොකද්ද? ගණ්ඩ දෙයක් නැති මෙලෝ වැඩකට නැති මිනිස්සු ඉන්න ගම කොහෙද? ඔබ දන්නේ විදිහට? මම දන්නවා මොකද කියලා. මොකද්ද ගම? අපේ ගම නේ. ඔයත් වැඩට ගමනේ මම දන්නවා. වැඩක්ම නැති ගම හෙව්වොත් අපිට මොකද? අපේ ගම. ඇයි අපිට ඒ ගමනේ? වැඩකට නැති ඥාති ටික ඉන්නේ කාටද? අපිට වැඩකට නැති ඥාති ටික ඉන්නේ. වැඩකට නැති යාළුවෝ අපිටයි ඉන්නේ. ඒතර බලාගෙන ගියාම ජීවත් වෙන කාලය තුල හැම වෙලාවෙම අපි ගත කරන්නේ වැඩකට නැති හැම එකම අපිට. මේ හාමුදුරුවෝ ගත වැඩකට නැති හාමුදුරුවෝ අපිට ඉන්නේ. කියනවා නේ. හරිද? දැන් ඉන්න හාමුදුරුවෝ ගන්න දෙයක් නැහැ. වැඩකට නැති ටික තියෙන අපිට. හේතුව තමයි බල්ලෙක්ට මාස 3ක් මේ හිතන බල්ලෙක්ට මාස 3ක් පහර දෙනවා. හරි. මාස 3ක් බල්ලෙක්ට පහර දීලා එක දවසක් කන්න දෙනවා. මොකක්ද මතක?
කන්න දීපු එක දවස. මිනිස්සෙට මාස 3ක් එක දිගට කන්න දීලා එක දවසක් පහර දෙනවා. මොකද මතක? එක දවසක් පහර දීපේ මිනිස්සුන්ගේ හැටි නේ. කොච්චර හොඳ කරත් ජීවිත කාලෙම මේ නායකහල්ල කොච්චර කැපකිරීම කරනවද? මේ ශාසනය වෙනුවෙන් කැපකිරීම කරන කොච්චර ස්වාමීන් වහන්සේලා ඉන්නවද? ඔයත් හිතන තරම් මෙතන මේ සිවුර දාගෙන ඉන්න එක ලේසි නෑ. එතකොට මේ කැපකිරීම කරන පිරිසක් ඉන්නවා. කොච්චර කරත් කොච්චර දානමාන පින්කම් වලට වැඩම කරත් කිසි බලාපොරොත්තුවකින් තොරව දැන් සාමාන්‍යයෙන් තැනකට යද්දි මොනවා හරි අරන් යනවානේ. අද පන්සලට එද්දි හාමුදුරන්ට මොනවද ගෙනාවේ? ගෙනාවද ටොපියක්වත්? නෑ නේ. හැබැයි හාමුදුරුවෝ තරහ වෙයිද? අප්පෝ මෙයාලට නම් බණ කියවල වැඩක් නෑ නේ. සීනි කිලෝ එකක්වත් නැහැ. එහෙම තරහ වෙනවද? නෑ. ඒ ගැන හිතන්නේවත් නෑ. මම මේක නොකීවනම් උන්වහන්සේට එහෙම එකක් මතක් වෙන එකක්වත් නෑ. හැබැයි උන්වහන්සේ සතුටු වෙනවා. බලන්න පන්සල පිරෙන්න මිනිස්සු බණගන්න ඇවිල්ලා. ඒතකොට මේ බණහන් ආපු අය මෙතනින් එළියට යනකොට ධර්මයේ එකතු කරගන්නේ ඔබට. ඒතකොට උන්වහන්සේ සතුටු වෙන්නේ ඒකට. එහෙම මිනිස්සු මොකද ගෙනාවේ නැහැ කියලා දුක් කෙරෙන්නේ නෑ. ඒතකොට එවන් පරාර්ථකාමීත්වයක් තිබ්බත් කොච්චර සේවාවක් කැපවීමක් කරත් එක මොහොතේ ආමිනාවුනන් පස්සේ දොස් කියන්නේ නැද්ද? දොස් කියනවා. මං කියන්නේ අඩුපාඩු තියෙන තැන තියෙනවා. වැරදි තියෙන තැන තියෙනවා. අනේ කමන්නේ. මහානගරේ ගමේ ඉන්න හොඳම සෙට් එක නෙමෙයි. ගමවල ඉන්න හොඳම සෙට් එක මහානගරේ. පන්සල් වලට හදාගන්න පුළුවන් ටිකද? නෑ නැහැදිච්චම සෙට් එක. එතනත් ප්‍රධාන හේතුවක්. ගම්වල ඉන්න හදාගන්න අමාරුම ටික, හදාගන්න බැරිම ටික, ඉස්කෝලේ පිටිපස්සේ මේ පෙළේ හිටපු ටික, නැහැදිච්චම ටික. පන්සල් වලට යවනවා. නිවැරදි ගුරු ඇසුර ලැබිච්ච නිසා ඒ බහුතරයක් දෙනා ජීවිතේ සාර්ථකව හදාගන්නවා. අද මම මෙතෙන්ට ඇවිල්ලා මෙහෙම කතා කරනවා. අද මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නවා. අද යම් කිසි තරමකින් යම් හෝ තැනකට සමාජය ඇවිල්ලා තියෙනවා. මම මහාන වෙනවා කියලා කියපු ගමන් මම ඉස්සෙල්ලම කිව්ව ඉස්කෝලේ සර් කෙනෙක්ට කියපු ගමන් කිව්වා ඔහේ මහාන වුණොත් ශාසනය නම් විනාශයි. හරි. ගණ්ඩ දෙයක් නැහැ ශාසනය විනාශ වෙලා යනවා කිව්වා. ඉන්න හාමුදුරු ටික සිවුරල්ල යනවා කිව්වා මම මහාන වුණාන් පස්සේ. හරිද? එහෙම කිව්වා. ඒ කියන්නේ මේ වගේ චරිත අපිට ගෙදර ඉන්න කාලේ තිබුණා. ගෙදර ඉන්නකොට මොන වැරද්ද තිබුණා ප්‍රින්සිපල් සර් කෙලිම මාව හොයාගෙන එනවා. එහෙම තත්ත්වයක් අපිට ගෙදරදී තිබුණා. ඉගෙන ගන්න බෑ. සමාජයේ ඉඳපු ඕනේ තැනක වැරදිකාරයෙක් කියපු ගමන් ලේබල් වදිච්ච සෙට් එකක් තමයි අපි ගම්වල ඉන්නකොට. ඒකට අවුරුදු 7කට කලින් එහෙම හිටපු මම පන්ති අන්තිම වෙච්ච මම ඇතුළු බහුතරයක් නේ. එහෙම ඉඳලා අපි අද කැම්පස් එකට ඇවිල්ලා තියෙනවා. අද අධ්‍යාපනයේ යම් හෝ තරමකට ඇවිල්ලා තියෙනවා. සමාජයේ පුළුවන් විදිහට යම් හෝ තැනකට ඇවිල්ලා සේවාවක් සිදු කරනවා. ඒ නිවැරදි ගුරු ඇසුර ලැබිච්ච නිසා. නිවැරදි ගුරු ඇසුරක් නොලැබුණා ලොකු පන්සල්වල දුර පන්සල්වල මේ දරුවෝ නවත්තනකොට නොතේරෙනවා කියලා නැවතුවම කාලයක් ගිහිල්ලා නිවැරදි ගුරු ඇසුර නොලැබීම නිසා වැරදි නොවුණු පුදුමයි. වැරදි වෙන්න බැරිද? ඇයි වෙන්න බැරි? මේක හැදිච්ච සෙට් එක නෙවෙයි නෙවෙන්නේ. හොඳම ටික නෙවෙයි නෙවෙයි දෙන්නේ. ඒතකොට මේකේ සුළුතරයක් අතින් වැරදි වෙන්න බෑ. වෙන්න පුළුවන් නේ. හරිද? සමහර විට සිවුරකින් වහලා තියෙන්නේ බහුතරයක්. මම කියන්නේ මේක හරිය කේදවාචකයක්. බහුතරයක් අද හොඳට හොයලා බලන්න අර පුංචි ආවුරු මොනවද තේරෙනවද නිවන ගැන තේරුම් අරගෙන ධර්මයක් තේරුම් අරගෙනද බහුතරයක් සිවුරු දාම්මන්නේ අද ගෙදර කැමැත්තට හෝ සමාජයේ කැමැත්තට. ඒතර නිවන ගැන අවබෝධයක් නැහැ. ධර්මයක් ගැන අවබෝධයක් නැහැ. කල් යනකොට අවුරුදු 16 17 වෙනකොට තේරෙනවා අපි මේ හිර කරලා තියෙනවා. හරියට ගිරවේ කියනවල කූඩුවට දාලා අපි ගිරවලට කියනවා අපිට ඕනේ කියන්න. අපිට ඕනේ ගිරව නොකියනකොට අපි මොකද කරන්නේ? ගිරවට දඬුවම් කරනවා. ඒ වගේ වැඩක් නේ. හරිද? කල් යනකොට දැන් මේ මහා හැඟීම් ගොඩ, මහා ආසාවන් ගොඩ බලෙන්ම සිවුරකින් යට කරලා තියෙනවා. තේරෙනවද කියන එක? කාලයක් ගියාම සමාජයට අවස්ථා හම්බුනාම ඔය එළියට දාන්න එළියට එන්න බලෙන් සමාජයට අවස්ථා දුන්නත් ඒවට යොමු වෙනවද නැද්ද? යොමු වෙනවා නේ. දැන් පහුගිය දවසේ අර තායිලන්තේ සිද්ධිය මතකද? තායිලන්තේ අර තරුණ පිරිසක් නේ තරුණ සිවුරු දාගත් ආම්දුරු පිරිසක් නේ ගිහින් එනකොට මද්ද්‍රව්‍යත් එක්ක ගුවන්තොට පොලේදී අහු වුණා. හැමෝම දන්නේ නැති කවුරු ඉන්නවද? දැන් ඒක මම කිව්වම දැනගත්ත කවුරු ඉන්නවද මෙතන නෑනේ. හැමෝම දන්නවනේ. හරි. ඒක මෙහෙවපු කෙනා කවුද? ඒක දන්නේ කවුද? අපිට මොකටද දේව ඉතින් ආම්දුරු ටික අහුණානේ නේ. අපිට ඉතින් බණින්න පළු වරින්න දොස් කියන්න තියෙන්නේ ආම්දුරු ටිකනේ. ඒ ටිකට අපි බැන්න අපේ වැඩේ ඉවරයි. කවුද මෙහෙව්වේ? එයා සිංහල කෙනෙක්ද? දන්නවද? සිංහල කෙනෙක්ද? නෑ. කවුද? මුස්ලිම් කෙනෙක් නේ. මුස්ලිම් ප්‍රධාන ව්‍යාපාරිකයෙක්. ඔයත් දන්නවද? දැන්ට ලෝකෙට ප්‍රධාන වශයෙන් මේ බෞද්ධ ධර්මය අරගෙන යන බණ භාවනා ලෝකෙට ප්‍රධාන වශයෙන් පුරුදු කරන විදේශයන්හි ප්‍රධාන වශයෙන් ධර්මය අරගෙන යන බහුතරයක් ස්වාමීන් වහන්සේලා ඉන්න රට කොහෙද?
කොහෙන් ගිහිල්ලාද බහුතරයක් දෙනා ලෝකෙට ධර්මයේ ගෙනියන්නේ? එහෙම ස්වාමීන් වහන්සේලා වැඩි හරියක් ඉන්නේ කොහෙද? තේරවාදී නිර්මල ධර්මය ලෝකෙට අරගෙන යන බහුතරයක් ස්වාමීන් වහන්සේලා ඉන්න රට කොහෙද? කොහෙද? තයිවානේ. ලංකාව නේ. හරිද? ලංකාවෙනුයි හොයලා බලන්න ලෝකේ ගොඩාක් ලෝකේ රටවල් වල ප්‍රධාන වශයෙන් ඒ රටවල් වල බණ භාවනා පුරුදු කරවන්නනේ ලංකාවේ ස්වාමීන් වහන්සේලාට කොච්චර අද ලෝක ඉල්ලුමක් තියනවද? අද මම මේ කියන එක තේරුම් ගන්න හොඳද? ලෝකේ අද බොහෝ පිරිසක් මේ සාපේක්ෂ පිරිසක් ධර්මයත් එක්ක එකතු වෙනවද නැද්ද? එකතු වෙනවා. ඒ එකතු කර ගැනීමේදී ප්‍රධාන කාර්යභාරයක් කරනවා කවුද? ලංකාවේ ස්වාමීන් වහන්සේලා. ඒතකොට ලංකාවෙන් ස්වාමීන් වහන්සේලා නිවැරදිව මේකේ නැගී හිටියොත් ඒක අන්‍ය ජාතිවලට, අන්‍ය ආගම්වලට බලපෑමක් වෙනවද නැද්ද? වෙනවා. එහෙනම් මේකේ පහර දෙන්න තියෙන හොඳම තැන තමයි ලෝකෙට ධර්මයේ යන්නේක වළක්වන්න පහර දෙන්න තියෙන හොඳම තැන තමයි කොතෙන්ද? ලංකාවේ හාමුදුරුවන්ට, ලංකාවේ ස්වාමීන් වහන්සේලාට. මේකේ බලන්න සමහර විට නේ හරිද මොන තරම් දේවල් වෙනවද? අර මුස්ලිම් ව්‍යාපාරිකයා අර තරුණ හාමුදුරුවෝ ටික එක්කන් ගියා නිකන් තායිලන්තේ යන්න. ඔබේ තරුණ දරුවෙක්ට මම මේක මේ හොඳයි කියනවා නෙවෙයි, මේ සාධාරණීකරණය කරනවා නෙවෙයි කියන එක තේරුම් ගන්න. හරි මේ බලපෑම ගැන තේරුම් ගන්න. මම කියන්නේ ලෝකේ එහෙම බලපෑමක් තියෙනවා අපිට නොතේරුණාට. හරි මිනිස්සු එකතු වෙද්දි පහුගිය දවස්වල දැක්කනේ නේ අර ස්වාමීන් වහන්සේලා ධර්මයේ අරගෙන යනකොට මොන තරම් දොස් කියලාද? අපිට කොච්චර දොස් කියලාද? අපිට කොච්චර තරජනය කරනවද? මේ හාමුදුරට තරජනය කළ මොනෝ කරන්නද කියලා. හරිද? කොච්චර බලපෑම මේ හිත නැති මේක හරි ලේසි කියලා. ඇඟිල්ල පිටලා බණ ටික කියලා නැගිටලා යනවා. ඒ පේන තරම් මේක ලේසි නෑ. මේකේ ඕනේ තරම් බලන් තියෙනවා. පොඩ්ඩේ එහා වෙච්ච ගමන් ඒකට චෝදනා කරන්න බලාගෙන ඉන්න අපි මේකට හදලා තියලා. විශේෂයෙන් අවාසනාවකට අද බෞද්ධයන් ඒකට වෙනස් කරලා. ඒතර එවන් කාලයක අපි ඉන්නේ. ලෝකේ ඒකට බලපෑම අර තරම් හාමුදුරුවෝ ටික කිව්වා එන තායිලන්තය යන නිකන් යන අවස්ථාවක් තියෙනවා. මොකන්නේ හරීම කියනවා එකන් ගිහින් මොකද දන්නවද? ලංකාවේ දුප්පත් පාසල් වලට පාස් මම හිතන්නේ ඒව දන්නේ නැතුව ඇති ලංකාවේ දුප්පත් පාසල් වලට පාස් කරන මේ ළමයි පාසල් උපකරණ ටිකක් දෙන්න ඒ ටික අරගෙන එන්න කියලා තමයි අර තරම් පිරිස නිකන් ටික දීලා මම කියන්නේ වැරදි එයාගේ අඩුපාඩු එයා කළා වැරදි මේ හොඳ කියලා කියනවා ඒ බහුතරයක් හරි කරලා තිබුණා එකන් ගිහිලි වෙලා හරියට නිකන් ඉබ්බදිය දෙනවා වගේ නේ එකන් ගිහිලි අවශ්‍ය සීරේ මතක දුන්නා නේ හරිද අඳින්න බලන්න සිවුරෙන් ඇඳුම් බලන්න ටික ඒ අවශ්‍ය කරන ඒ දේවල් සීරේ මතක දුන්නා දීලි ඉවර වෙලා ඒ අයම අර ඒ බෑග් ටික දැක්කද ඒ බෑග් ටික සීරම එක වගේ බෑග් ටිකක් හදලා ඒ ටික යාළුවා ටික හදලා ඒ බෑග් ඇස්සේ පේන්නේ නැති වෙන යටට අර මර්මල් ටික දාලා උඩින් පාසල් උපකරණ ටික දාලා මේ ටික ගිහිල්ලා ලංකාවේ වෙන මේ පාසල් වල දෙන්න කියන අරමුණින් අර සාමාන්‍යයන්ලාට දීලා යාළුවා ඊපස්සේ සම්මානිය දෙන්නා අර මෙන්න මෙහෙම කරනවා මෙහෙම පිරිසක් කරනවා බලන්නේ පිටිච්ච දෙන්නේ මම කියන්නේ ඒ පිරිස වැඩ දෙක යාළුවාට දරුවන් හම්බුණා නේ ඒ දරුවන් ලැබෙන්න ඕනේ අනිවාර්යයෙන් ප්‍රධාන වශයෙන් මේක මෙහෙව් පිරිසනේ කරපු කටයුත්ත බලන්නකො ඒකෙන් මේ බණහන මේ හැමදෙනාගේම වගේ හිත යම් හෝ විදිහකින් පැරුණාද නැද්ද? හිත පැරුණා නේ හිතවල යම් හෝ විදිහකින් අපහැදීමක් ඇති වුණාද නැද්ද? ඇති වුණා. අපි ගැන මේ ස්වාමීන් වහන්සේලා ගැන මොනතරම් අපහැදීමක් නැත්නම් හිතවල ඇති වුණාද? ඒ දවස්වල චටද්දකින් තියෙනවා පාරක බහැලා යනකොට ස්වාමීන් වහන්සේලා හැමෝම දිහා බලන කෝණය අපි වෙනස් කරාද නැද්ද? අපි ඒක වෙනස් කරා. හරිද? ඒ දේවල් එක්ක සිවුරේ ඉන්න ස්වාමීන් වහන්සේලාට ඊළඟට හිතීච්ච එකම දේ තමයි මොකටද මෙච්චර කරන්නේ? මේක දාලා යන්න හිතෙන්නේ නැද්ද? තමල ගාලා යන්න හිතනවා නේ. ඒ තැනකට අද ගිහි පැවිදි දෙපාර්ශ්වයම අසරණ කරලා ලොකු බලපෑමක් මේකට වෙනවා. මතක තියාගන්න එකක් මම මෙතන සාධි කරලා කියනවා. ඔය සිද්ධ වෙච්ච පළවෙනි එක නෙවෙයි නේ. ඔය සිද්ධ වෙච්ච අවසාන එක නෙවෙයි නේ. හිතන්නකෝ මට ආරාධනා කරනවා ඔන්න මේ මට ආරාධනා කරා කියලා හිතන්න තායිලන්තේ බණකට. අපි කියමු තායිලන්තේ කියලා. හරි. ඔන්න තායිලන්තේ ධර්ම ප්‍රචාර කටයුත්තකට ආරාධනා කරනවා. ආරාධනා කරලා ධර්ම දේශනා වෙලාවේ මට පූජා කරනවා හොඳ අටපිරිකර. හරිද? අටපිරිකරේ පූජා කරනවා. මේ ඊට සිතින් දැන් ඔන්න කටයුතු ටික ඉවර වෙලා මම එනකොට එයාපෝට් එකෙන් මාව චෙක් කරලා බලනකොට අටපිරිකරේ පාත්‍රය ඇසට මත්ද්‍රව්‍ය දාලා ඉවරලා. එහෙම උනා කියලා හිතන්න
ඔන්නෝගේ එයාපෝට් එකෙන් අහු වෙනවා. අහු වෙච්ච ගමන් ඊළඟ මොහොතේම ඔය නිවුස් එක මුළු ලංකාව පුරාම යනවද නැද්ද? යනවා. කොහොමද යන්නේ? නියමෙට යයි නේද? අපිටත් මොනවද? බණත් ඇහුවේද ඔය හාමුදුරුවන්ගෙන්? අපරාධේ කකුල් දෙකත් අල්ලලා වැන්දා. මේ අනිවාර්යෙන් බණීවි. නිවුස් එකයි හරි ලස්සනට කුඩාපානේ ආනන්ද හිමියෝ විදේශ ධර්ම ප්‍රචාර කටයුත්තකට ගිහිල්ලා එන ගමන් අටපිරිකරේ පාත්‍රය ඇස්සේ මද්ද්‍රව්‍ය මෙන්න මේ ගානක් දාගෙන ලංකාවට ඇවිල්ලා ගුවන්තොටුපළේදී අතරංගුවට මේ බණහන හැමෝම මට බයිනවද නැද්ද? මං කියන්නේ කමන්නේ මට නම් බණින්න නැති වෙනකන්. හරිද? පුද්ගලිකව මට ඕනේ තරම් බණින්න. හැබැයි කවදාවත් මම නිසාවත් ධර්මයේ පා කරගන්න එපා. හරිද? මොකද මේ යන විදිහට හෙට දවසේදී ඔය දේ වෙන්න බැරි වෙයි කියන්න බෑ අපිට නේ. හෙට දවසේ ඕක වෙන්න පුළුවන්. එයාපෝට් එක ගහුනන් පස්සේ මුළු ලංකාවම ලෝකෙම කතා කරයි අන්න අර හාමුදුරුවෝ මෙන්න මේ වගේ මද්ද්‍රව්‍යයක් එක්ක එයාපෝට් එකේදී අහුවෙලා මේ මහ ලොකුවට බණ කිව්වා. මේ එහෙමනේ කියන්නේ මේ සමාජයට නම් බණ කිව්ව දැන් බලන්නකො කෙරුවා කියයිද නැද්ද? අනිවාර්යෙන් කියනවා දොස් කියනවා. කිහිප දවසකට පස්සේ ඒ කියන්නේ ඒක නීතිය ක්‍රියාත්මක වෙලා ඔය දේවල් විසඳෙද්දී අඩුම මාසයක් දෙකක්වත් යයිනේ. ඒ ගිහිල්ලා සමාජගත වුණොත් හිතන්න මෙහෙම මේ සමාජගත වෙනවා. ඒක මගේ වැරද්දක් නෙවෙයි. ඒ කරපු අය ඒක අස්සට ඒක දාලා ඉවලා. හැබැයි මම වැරද්ද කරා කියලා සමාජගත වෙච්ච වේගේ අර නිවැරදි වෙච්ච එක සමාජගත වෙනවද? වෙන්නේ නැහැ. තේරෙනවද කියන එක? ඒතකොට සමහර විට එහෙම දෙයක් වුණාද කියලා දැනගන්න එකක් නැහැ. ඒක මගේ අතින් වෙච්ච වැරද්දක් නෙවෙයි කියලා ඔප්පුනා කියන එකවත් ඔයතු දැනගන්න එකක් නැහැ. එහෙම දෙයක් හෙට අනිද්දා අපිට වෙන්න පුළුවන්. ඒ අවදානම තියාගෙනයි එච්චර අවදානමක ඉඳගෙනයි අපි මේ සිවුරේ ඉඳගෙන මේ කැපකිරීම කරන්නේ. යන්න බැරි කමකට නෙවෙයි නේ. හරිද? මේව මේ දමල ගහලා යන්න බැරි කමකට නෙවෙයි. මෙතන ඉද්දි අපි දන්නවා. දාන ටික වැළඳුවත් අපිට බයිනවද නැද්ද? බයිනවා. අපි දාන ටික වළඳන්න ඕනේ අපේ දායකයන්ගේ හිත සතුට වෙන විදිහට. එළවලු 10ක් හදලා එක එළවලුවක් වැළඳුවේ නැතුත් මොකෝ කියන්නේ? අච්චර හදලා ඒක වැළඳුවේ නැහැ. දොස් කියනවා. එළවලු 10ක් හදලා 10න් බෙදා ගන්නවා. ඊළඟට මොකෝ කියන්නේ? බලන්නකො අර උන්වහන්සේගේ පෙරේතරම්. හරිද? බලාගෙන හිටියේ මමත් ගිහිල්ලා. මසුත් බෙදාගෙන මාළු බෙදාගත්ත පාතරේට. 10 වැළඳුවොත් ඒකටත් බයිනවා. තේරෙනවද කියන එක? ඒතකොට මේක අපි දන්නවා. කවුද කැමති දන් ටික වළඳනකොටනේ බැනුම් අහන්න. කවුද කැමති කන කෑම බීම එක කනකොට බොනකොට මේක හරියට කන්න ඕනේ. දායකව කැමති විදිහට දානි වළඳන්න ඕනේ. දායකව කැමති දේවල් ටික අපි වළඳන්න ඕනේ. ඒක බැරි වුණොත් දායකව අපිට බණිනවා කියලා දැනගෙන වත් ටික කනකොට හිතන්නේ හැංගීම. ඒතොර මේ කැපකිරීම හිතන්නනේ. හරිද? අපි මේක මොන දේ කරත් බණිනවා. බණ කීවත් බණිනවා නොකීවත් බණිනවා. හරිද? සාමාන්‍ය හිතන්නකෝ පාරක යනකොට සාමාන්‍යයෙන් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා පිරිමි කෙනෙක් මේ ලෝකේ දකින්න වැඩියෙන්ම කැමති රූපය තමයි කාන්තාවකගේ රූපය. කාන්තාවක් මේ ලෝකේ වැඩියෙන් දකින්න කැමතිම රූපය තමයි පිරිමි කෙනාගේ රූපය. හිතන්න ඕන පාරක ඔයත් ඉන්නකොට ලස්සන තරුණියක් පාරේ එහා පැත්තේ යනවා. හිතන්න මේ පිරිමියා ඉන්නවා කියලා. පිරිමියාගේ අනිවාර්ය ආකර්ෂණය ඒ තරුණිය දිහාවට යනවද නැද්ද? යනවා. හිතන්න ඔය යනකොට එහා පැත්තේ එන තරුණ හාමුදුරු කෙනෙක්. දැන් බලන්නේ අර තරුණිය දිහාද හාමුදුරුවෝ දිහාද? දැන් බලන්නේ කාගේ දිහාද? හාමුදුරුවෝගේ දිහා. ඇයි ඒ? හාමුදුරුවෝ බලයි දන්නේ අරයගේ දිහා නේ. හරිද? බලන්නේ අර තරුණියගේ දිහා නෙමෙයි. බලන්නේ කාගේ දිහාද? හාමුදුරුවෝගේ දිහා බලන්නේ හාමුදුරුවෝ. හොරෙන් හරි බලයි දන්නේ. හරිද? එහෙම සමාජයක් මේක. එහෙම සමාජයක්. මේක දාගත්ත කියන්නේ අපවත් වෙනකන් හෝ මැරෙනකන්. බැනුම් කියන එක අපවාද කියන එක අවලාද කියන එක මැරෙන තාක් හෝ අපවත් වෙන තාක් උරුමයිද නැද්ද? උරුමයි. එහෙම කැපකිරීමක් මේකේ තියෙනවා. හරිද? හිතන්න දැන් කොහොම කරද්දී අපි කියනවා නේද? ඉතින් ඔච්චර ඒවා කරන්නේ ඕක කරගන්න ඕන සිවුරැල්ල දමල ගහලා එන්න බැරිද? කියන්නේ නැද්ද? කියනවානේ. එහෙම ඉතින් කරන්න බැරි නම් ඉතින් සිවුරැල්ල දමල ගහලා එන්න. ඇවිල්ලා ඔය ඕන එකක් කරගන්න. කියනවද නැද්ද? කියනවා. හරියට නිකන් සිවුරැල්ල එනකොට ගමේ මල් මාලා දාලා පිළිගන්නවා වගේ නේ. හරිද? හිතන්න සිවුරක් ඇල්ලලා ගමකට ආවොත් කොහොමද පිළිගන්නේ? පාරේ යනවා දකින්න තාක් මොකෝ කියන්නේ? අන්න සිවුරැල්ල ආපු එක. බයින් නැද්ද? බනිනවා. මොකක් කරලා ආපු වැරදකටද නේ? හරිද? මැරෙන තාක් බනිනවා. ඔය අර සිවුරැල්ල ඇල්ලලා පහදයක් පෙන්නගත්ත එක විදලුනේ. වැරද්ද දිලා හරි විවාහයක් කරගන්නකම් බලාගෙන ඉන්නේ නේ. ඒ කරගත්තක මං කියනවා ඕක නිසා තමයි සිවුරැල්ල ආවේ නේ.
මැරෙන තාක් දොස් කියනවා. මේකේ හිටියත් වැරදි, මේකෙන් ගියත් වැරදි, කරත් වැරදි, නොකරත් වැරදි. එහෙම කැපකිරීමක් මෙතන තියෙනවා. එතකොට මම කියන්නේ මේ කැපකිරීම කරද්දී අඩුපාඩුත් වෙනවා නේ. අඩුපාඩු වෙනවා නොවුනොත් පුදුමයි. මම ඔබට ආරාධනා කරනවා ධර්මය රැකගන්න අවශ්‍ය නම් ලෝකේ අර වගේ ලොකු බලපෑමක් මේකට තියෙද්දි අතීතයේ බලපෑම කොච්චර තිබුණාද නේ? හරිද? ඔයත් දන්නවා අතීතයේ අපි ඉතින් වැඩි දන්නේ සෝමහඳුර දන්නානේ. උන්වහන්සේ වෙච්ච සිද්ධිය. එකලේ වගේ දේවල් කරා. මේ කාලේ එහෙම කරන්න බෑ. මේ කාලේ තියෙන සමාජ පරිසරයත් හැදිච්ච දේවල් එක මේ කාලේ කෙලින්ම ඇවිල්ලා අපිව මේ එහෙම කරලා යන්න නෑ. මේ කාලේ කරන්න තියෙන දේ තමයි ඔබ මාව විශ්වාස කරනවා නම් කරන්න තියෙන ප්‍රධානම දේ මාව මෙතනින් අයින් කරොතින් ඒක එයාටත් ලොකු ප්‍රශ්නයක් එදා වගේ නෙවෙයි නිසා. ඒ නිසා කරන්න තියෙන ප්‍රධානම දේ තමයි ඔබට මම ගැන තියෙන විශ්වාසය නැති කරනවා. තේරෙනවද ගන්න එක? ඒ නිසා මේ වගේ බලපෑමක් අද ලෝකෙම්ම ලංකාවේ විශේෂයෙන් මේ ශාසනයට තියෙද නැද්ද? තියෙනවා. අපි මේ කාටවත් වෛර කරලා නෙවෙයි නේ. කාටවත් ද්වේෂ කරලා නෙවෙයි. අපි කරන එකම දේ තමයි මිනිස්සුන්ට කරුණා කරන්න පුරුදු කරන එක නේ. මිනිස්සුන්ට මෛත්‍රී කරන්න පුරුදු කරන එක. එතකොට එවන් සමාජයක මේ වගේ දේවල් වෙනවා නේ. ඉතින් මේ වගේ කාලයක නායකහඳුරගේ මේ කැපකිරීම කේලම් කියන මිනිස්සු ගමේ නොකීවට නේ. අනේ බලන්න හාමුදුරුවෝ මෙච්චර ලස්සන පින්කමක් කරා. මම කියන්නේ ඇත්තටම මම එක පැත්තකින් මම උන්වහන්සේගෙන් සමාව ඉල්ලනවා. හේතුව තමයි මම හිතන්නේ ධර්මදේශනාව එක එක දිනවලට කල් ගියා. මට මුලින්ම කතා කරා ඊයට හරි අදට හරි තමයි ඉස්සෙල්ලම කතා කරේ. ඊට පස්සේ තව අත්‍යවශ්‍ය කටයුත්තක් නිසා ඒක අපි 24ට යොදාගත්තා. ඒ කියන්නේ හෙටට. යොදාගත්තට පස්සේ ඔන්න කැම්පස් එකේ ටයිම් ටේබල් එක දුන්නේ එක්සෑම් එකේ. එක්සෑම් එකේ කාලසටහන. දුන්නාම පස්සේ දැන් මට හෙට හවස එක්සෑම් එක. හෙට හවස එක්සෑම් තියාගෙන මට කොහොමත් හෙට හවස දේශනාවට එන්න වෙන්නේ නැහැ. කලින් මට මේ දේශනාව කල් දැම්මා කියන එක එච්චර මතක තිබෙන්නේ නැහැ. මොකද මේ අවුරුද්දේ එක දවසක් නෑර දිගටම දේශනා බාරගෙන තියෙනවා ලබන ජනවාරි වෙනකන්. දැන් දේශනා බාරගන්න එකත් සීමා කරා මේ දිගට බාරගෙන තියෙන නිසා. එතකොට දැන් මේ මම ජුනි වල දින කිහිපයක් ඉඳ තියාගත්තා එක්සෑම් ජුනි වල ඊ කියලා හිතලා. ඊට පස්සේ දැන් 24 එක්සෑම් තියෙනවා. මට කරන්න දෙයක් නැහැ. මම තව එක්සෑම් තිබිච්ච දවස්වල ටික දැනුවත් කරේ. ඉතින් නායකහාට දැනුවත් කරා. ඒ වෙලාවේ ඉතින් නායකහාල විශාල වශයෙන් සංවිධානය වෙලා ඉතින් ඇත්තටම මේ ඒක මගෙන් වෙච්ච අතපසුවීමක්. ඉතින් ඒ වෙලාවේ මට කරන්න දෙයක් තිබෙන්නේ නැහැ. ඊට පස්සේ අද තිබිච්ච දේශනාව මම කල් දාගත්තා. දාගෙන අදට මේ දේශනාව යොදාගත්තා. ඉතින් නායකහඳුර මම හිතන්නේ මේ හැම දෙයකින්ම වගේ ගොඩාක් වැතන පේනවා වගේ නෙවෙයි. පින්කම ලස්සන කරගනිද්දි උන්වහන්සේ ගොඩාක් මම හිතන සමහර අපහසුතාවලට සමහර ප්‍රශ්නවලට ගොඩාක් මැදිහත් වුණා. මේ පේන තරම් පින්කම ලස්සනට සංවිධානය කරගත්තට එහා උන්වහන්සේ කැපකිරීමක් කරා. ඒ නිසා උන්වහන්සේට ඇත්තටම අපි ආශිර්වාද කරනවා. දැන් අද මම මේ දේශනාව ඉවර වෙලා මෙහෙම යන්න ඕනේ තව දේශනාවකට. හරිද? කොළඹ. ඒක පටිගත කිරීමක්, රෙකෝඩින් එකක් මේ පොයට මම හිතන්නේ දෙරණ රූපවාහිනී විකාශනය වේ. ඒක මේක ඉවරලා මම ඒකට යනවා. ගිහිල්ලා එහෙම හෙට එක්සෑම් එක තියෙනවා. ඉතින් හැමදේම කල්පනාකරණය කරගන්න වෙලා තියෙනවා. මොකද අපිට මිනිස්සුන් හිතරිත් දන්න බෑනේ. හිතනවත් දන්නේ නැහැ. හරි අවුලක් නැහැ. ඉතින් ආදුරට හොඳට කුට්ටිය හම්බ වෙනවා නේද? හරිද? මම දන්නවා මේ බණ කියලා ගියන් පස්සේ ඊළඟට කතා කරන කාරණාව තමයි එයා අඳුරු බණට එන්න කීයක් ගත්තද දන්නේ නැහැ. හරිද? කියනවා නේ අපිට කියන ඔය බිස්නස් කාර්යෝ කොච්චර බලිනවද? හරිද? දොස් කියනවද? ඔය ඉන්නේ බිස්නස් කාර්යෝ ව්‍යාපාරිකයෝ මට මේක හංගන්න දේවල් නැහැ. අරක තමයි ඉතින් අද ඉතින් එක්සෑම් තියාගෙන මෙච්චර මේ බණ වලට යන්න ඉතින් කීය හරි හම්බ වෙනවනේ නේ. හරිද? එහෙම එකක් නෙවෙයි. මම හිතන්නේ නායකයාට මතක කරා එහෙම මේ කිසිම අපිට මේක ගනුදෙනු තියනවද? මට දුන්නොත් මම දෙනවා එහෙමද? නෑ ගනුදෙනු නෑ මේකනේ. හරි ගනුදෙනු නෑ. අපි මේක හරියම උමනාවෙන් මේ ධර්මය අපි එකතු කරගැනීමේ උමනාවකින් මිසක මේ ව්‍යාපාර විදිහට අපි කරන ඒවා නෙවෙයි. ඉතින් ඒ කැපකිරීම විශේෂයෙන් නායකහමුදුරෝ ඒ කැපකිරීම කරනවා. ඒ නිසා මේ යගේ කිරීම උන්වහන්සේට ලැබිය යුතුමයි. ආරාධනා කරනවා පළවෙනි කාරණාව ධර්මයත් එක්ක ඉස්සරහට යන්න. හාමුදුරුවොත් එක්කද ධර්මයත් එක්කද? ධර්මයත් එක්ක නේ. එතකොට අද මේ දේශනාවෙන් ඔබට එකතු කරගන්න තියෙන දේ එකතු කරගත්තා. මගේ ළඟ වැරදි තියෙනවා කියලා හිතන්න. මගේ ළඟ වැරදි තියෙනවා නම් හරි දේ තියෙනවා නම් එකතු කරගන්න ඕනේ හරිද වැරදි දේද? හරි දේනේ. very good. හරිද? මතක තියාගන්න මේ සමාජයේ හොඳ සහ නරක කියන දෙකම තියෙනවා. අපි පුරුදු වෙන්න ඕනේ හොඳ එකතු කරගන්න නරක බැහැර කරන්න. නේ ඕනම කෙනෙක්ගේ දේවදත්තගේ වුණත් හොඳ දේ තියෙද නැද්ද?
දේවදත්තගේ හොඳ ගුණ තියෙද නැද්ද? දේවදත්ත හාමුදුරුවෝගේ තියෙනවා නේ. දේවදත්ත හාමුදුරුවෝ අපායෙන් ආපු දවසකට පස්සේ බුදු වෙනවා. ඒ කියන්නේ පාරමිතා පුරපු කෙනෙක්. හොඳ දේ ගන්න, වැරද්ද අයින් කරන්න. කාගෙනුත් ධර්මයත් එක්ක ඉස්සරහට යන්න. කවදාවත් ජීවිතේ මේ මරණ තාක් ධර්මය නම් අයින් කරගන්න එපා. ලංකාවේ 100%ක් හාමුදුරුවෝ. මම කියන්නේ එහෙම වෙන්නේ නැහැ ශාසනය පවතින තාක් 100%ක් හාමුදුරුවෝ දුස්සීල වුණත් ඔබ කවදාවත් ධර්මය අතරින්න එපා නේ. තේරෙනවද කියන එක? මේක රැක ගන්න. මේක පරිස්සම් කරගන්න. තේරෙන ධර්මයේ පරිස්සම් කරගන්න ඊළඟ පරම්පරාවට දෙන්න. ඉතින් මේ ඔය කාරණා මතක් කරන්න ඕනේ නිසා මතක් කරේ නැත්නම් විවිධ ආකල්ප අපිට තියෙනවා. විවිධ දේවල් අපි තුළ තියාගෙන ඉන්නවා. ඉතින් ඒක ස්වභාවය ඒක තේරුම් ගන්න. ඒ අවබෝධය ඇති කරගන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අපි කතා කරමු සිංහලෝවාද සූත්‍රය ගැන. මොකද සූත්‍රය නම? සිංහලෝවාද සූත්‍රය. අපි ඉක්මනට කතා කරමු මේ මා කොළඹ යන දින නිසා සහ පැයකට වෙන විනාඩි 5ක් වගේ තියෙන්නේ. හරිද? ඒ නිසා අපි ඉක්මනට මේ කාරණා ටික කතා කරලා මේ සිංහලෝවාද සූත්‍රයේ තියෙන්නේ දීඝනිකායේ. කොහෙද තියෙන්නේ? දීඝනිකායේ. දීඝනිකායේ තියෙන මොන සූත්‍රද? දීර්ඝ සූත්‍ර. එතකොට දීඝනිකායේ දීර්ඝ සූත්‍ර කියන්නේ දැන් මේ සිංහලෝවාද සූත්‍රය අද සම්පූර්ණයෙන් අපි කතා කරන්න ගියොත් හෙට පාන්දරවත් වෙනකන් ඔබට යන්න වෙන්නේ නැහැ මට යන්න වෙන්නේ නැහැ. ඒ නිසා සම්පූර්ණ සූත්‍රය නෙවෙයි ඒකේ සංක්ෂිප්තය නේ. ඒකේ වැදගත් කාරණා අපි සාකච්ඡා කරමු. ඊට පස්සේ අද ගිහිල්ලා හෝ හෙට හරි කමක් නැහැ. සිංහලෝවාද සූත්‍රය අධ්‍යයනය කරන්න. මේ සූත්‍රය බුදුහාමුදුරු දේශනා කරේ තරුණයෙක්ට. ඒ තරුණයාගේ නම තමයි දන්නවද? හරියට හරි. සිංහාලකනේ. එයාගේ නමින් තමයි සූත්‍රයේ යෙදුනේ. සිංහාලක කියන තරුණයාට තමයි දේශනා කරේ. මේ තරුණයාගේ තාත්තා ධර්මයට ලැබී. හැබැයි මෙයා ධර්මයට ලැබී නැහැ. තාත්තා මැරෙන වෙලාවේ පොඩි උපක්‍රමයක් පාවිච්චි කරා පුතාව ධර්මයට යොමු කරන්න. උපක්‍රමය තමයි මේ පුතාට යෝජනාවක් කරා. මොකද්ද? අර ගඟ ළඟට ගිහිල්ලා ගම් ඉවුරට ඇවිල්ලා ගඟින් උදේ පාන්දර නාලා ගම් ඉවුරට ඇවිල්ලා මොකක් කරන්න කියලාද? තෙත කෙස් පිටින් තෙත වස්ත්‍ර පිටින් නමස්කාර කරන වඳින්න කොහටද? දිසා 6ට නේ සදිසාවට. මොනවද දිසා 6? ප්‍රධාන දිසා 4. මොනවද? උතුර, නැගෙනහිර, දකුණ, බටහිර. නේ මෙන්න මේ ප්‍රධාන දිශා 4යි. අනිත් දිශා දෙක මොකක්ද? උඩයි යටයි. නේ උඩ දිශාව යට දිශාව. මෙන්න මේ දිශා 6ට වඳින්න. එහෙනම් ඔයයන්ට කවුරු හරි ඔහොම හිතවත් කෙනෙක් මරණ වෙලාවේ කියනවා අනේ පුතේ ඔයාට පුළුවන් නම් මං වෙනුවෙන් මේක මගේ අවසන් කැමැත්ත මං වෙනුවෙන් හැමදාම උදේ අන්න ළඟ තියෙන ඇලට ගිහිල්ලා දොලට ගිහිල්ලා නාලවිල්ලා ගම් යූරි නම් තෙත ඇඳුම් පිටින්ම මෙන්න මේ දිසා හයටම වදින්න කිව්වොත් කරනවද කිව්වොත් කරනවා ඇයි ඒ කරන්නේ ඒ කෙනාට අපේ තියෙන ආදරය හැඟීම නිසා එහෙම නැතුව අපි දන්නවා එහෙම මේ වදින එකේ ප්‍රතිඵලයක් නෑ නේ මේ දිසා හයකට ඇඳ කියලා ප්‍රතිඵලයක් නෑ ප්‍රතිඵල නැති වුණත් සමහර විට පරම්පරාවෙන් එනේම අපි කරනවද නැද්ද කරනවානේ මෙන්න මේකම මතක් කරලා තියෙනවා සමහර තැන්වල ආවදී මේ බණකට එහෙම යනවනම් මොනවද ගෙනියන්නේ පින්කම්කට එහෙම යද්දි සාමාන්‍ය ප්‍රධාන වශයෙන් මොනවද අරන් යන්නේ ඒ ගෙදර අයට බණ පින්කම් කරනකොට ඒ ගෙදර අයට බණ කහන්න යද්දි මොනවද අරන් යන්නේ දන්නේ නැහැ පින්කම් වලදී මොනවද අරන් යන්නේ හරියට හරි සීනි නේ කමන්නේ ඉන්නවනේ එක්කෙනෙක් හරි අත උස්සන ආන්දරනේ ජීවිතේට පින්කමකට සීනි ගෙනහිල්ලා නැහැ ඉන්නවද නැහනේ හැමෝම සීනි කිලෝ එකක් හරි ගෙනහිල්ලා තියනවානේ හරි එහෙනම් කමන්නේ ඇයි සීනි අරන් යන්නේ මොකටද මන් දන්නේ නැහැ ඉතින් ඔබනේ අරන් යන්නේ නේ පින්කමකට යද්දි සීනිමනේ සීනි ආයි අපිට ඉතින් මොනවද බණක් කිව්වොත් සීනි මල ගයක් කිව්වොත් සීනි දාන ගයක් කිව්වොත් සීනි නේ පින්කමක් කිව්වොත් සීනිම තමයි හරි සීනි නැතුව පින්කම් නැහැ පින්කම් නැතුව සීනිත් නැහැ මේ දවස්වල හරි ඇයි කමන්නේ ප්‍රතිඵලය මොකද්ද සීනි වලින් ඔච්චර සීනි ගිහින් දෙන්නේ මොකටද මොකක් කරන්නද කරනවා නම් කරන් තියෙන්නේ මොකද තේ බොන්නනේ නේ හිතනවාද ඔය ඇතුලේ බණකවල යනකොට ගෙනියන තරමට ගෙනියන සීනි තේරෙන්න තේ හදන බොනවා කියලා ඈ එහෙම බොනවා නම් ඉතින් තව සතියකින් ඉඳලා පස්සේ තව සීනි කිලෝ එකක් ගෙනියන්න වෙයිද කියන්න බෑර ගෙනියන තරමට තේ හදන බොනවා නම් ওই ටිකට පහුවදා මොකෝ වෙන්නේ ඔන්න ඉන්නව දන්නේ වගේ ඕකට තමයි කියන්නේ ප්‍රසිද්ධ රහස් කියලා හැමෝම දන්නවා නේ ඔය සීනි වලට පහුවදා වෙන වැඩි හැමෝම දන්නවා මොකද වෙන්නේ
ගෙනාපු කඩේටම ආයි ගෙනියනවා. ප්‍රතිඵලයක් තියෙන හැම විකුණනවද? නෑ. දැන් හිතන්න ඔබ බනට යනකොට දැන් ඔන්න අම්මලා බනට යනකොට මෙන්න මේ දරුවොත් පස්සෙන් එනවා. යද්දි පේනවා මේ අම්මා බනට මොන තරම් යන්නේ? සීනි ගෙනියනවා. කවදා හරි දවසක මෙන්න මේ දරුවෝ ටික තනියම යනවා බණක් අහන්න. මොකෝ හිතෙන්නේ? මෙයා ලෙඩට මොනව ගෙනියයිද? අනිවාර්යෙන් සීනිම ගෙනියනවානේ. ඇයි ඒ? ඇයි අම්මා තාත්තා කරන්නේ නේ? හරි මට තියාගන්න. අර බුදුහාර කාලාම සූත්‍රය දේශනා කරේ මා පරම්පරාය. පරම්පරාවෙන් ආ පමණින් සියලු දේ සත්‍ය වෙන්නේ නැහැ. ඇත්ත වෙන්නේ නැහැ. ඒ නිසා විමසන්න ඕනේ. එක දේවාලයක් තිබ්බා. මෙන්න මේ දේවාලේ කපු මහත්තයෙක් හිටියා. කපු මහත්තයෙක් හිටියා පුතෙක්. අවුරුදු 15 16 වගේ තරුණ පුතෙක් හිටියා. පුතා දේවාලේ පැත්ත පළාත යන්නේ නැහැ. තාත්තා දැන් තනියම තමයි දේවාලෙට යන්නේ. හොඳද? යටි දැන් මෙයාට පාළුයි. තනියමනේ දේවාලෙට යන්නේ. මෙයා කල්පනා කරලා තනියට කවුරු හරි කතා කරගන්නවා කියලා හිතන්නේ. ඉතින් මිනිස්සු එක්ක යනකොට වැඩිය හුරතලෙට සතෙක් හරි ගන්නවා කියලා හිතලා මෙයා ගත්ත බලු පැටියෙක්. හරි. දැන් ඔන්න මේ බලු පැටියත් එක්ක මේ කපු මහත්තයා හැමදාම දේවාලෙට යනවා. කාලයක් යනකොට බලු පැටියා ටිකක් උස් මහත් වෙලා ලොකු වුණා. ඊට පස්සේ දැන් මේ බලු තඩියා නේ දේවාලෙට එනේ ණයට ටිකක් පණින්න වගේ ගත්තා. ටිකක් සැර වෙන්න ගත්තා. දැන් ඉතින් කපු මහත්තයාට පොඩි කාලේ දැන් ආපු සතානේ දාලා එන්නත් බෑනේ. කපු මහත්තයා මොකද කරේ? දෙපැත්තම බැලන්ස් කරගෙන බල්ලව දේවාලෙට එක්කන් ඇවිල්ලා දේවාලය වැඩි කරන වෙලාවේ දේවාලෙ ඉස්සරහම කෙළවරක තිබුණා එක කණුවක්. ඔය කණුවේ මොකෝ කරේ? බල්ලව ගැට ගැහුවා. ගැට ගහලා ඉතින් දේවාලය වැඩි කරන අවසරය යනවා. කොහොම දැන් කාලයක් ගියා. ගිහිල්ලා කපු මහත්තයාගේ කාලයක් ගිහිල්ලා කපු මහත්තයා මිය ගියා. හරි කපු මහත්තයා මැරුණා. ඊට පස්සේ දේවාලේ වැඩ ටික බාර ගන්න වුණා කාටද? කපු මහත්තයාගේ පුතාට. කපු මහත්තයාගේ පුතාට දේවාලේ වැඩ ටික බාර ගන්න වුණා. හැබැයි මෙයා ඒ හැටි වැඩ ගැන දන්නේ නැහැ. දේවාලේ වැඩ ගැන මෙයා ඒ හැටියට දන්නේ නැහැ. ඉච්චර දැනුමක් දේවාලේ වැඩ ටික ගැන මෙයාට තිබෙන්නේ නැහැ. කොහොම හරි එහෙම මෙහෙම ඔයාලට යන්ත්‍රයක් දෙයක් දන්නවා. මෙයා ඉතින් කල්පනා කරලා හොයලා බැලුවා තාත්තා කොහොමද දේවාලේ වැඩ ටික කරේ. හොයලා බලද්දි මෙයා දැනගත්තා තාත්තා වැඩ ටික කරපු පිළිවෙල. ඒ පිළිවෙලටම ඔන්න මෙයා වැඩ ටික කරන්න පටන් ගත්තා. තාත්තා ඉස්සෙල්ලා මොකද කරේ? බල්ලව එක්ක ගියානේ. හරිද? මෙයාත් මොකද කරන්නේ? බල්ලව එක්ක ගන්නවා. දේවාලයට යනවා. ගිහිල්ලා මොකෝ කරන්නේ? ඉස්සරහ කණුවෙම ගැට ගන්නවා. දැන් කාලයක් ගියා. බල්ලත් මැරුණා. දැන් කපු මහත්තයා දැන් කියන්නේ අර පුතාගේ හිතේ තියෙන එකක් මේ දේවාලේ වැඩ ටික පටන් ගන්න කලින් ඉස්සරහ කණුවේ මොකේද ඉන්න ඕනේ? බල්ලෙක් ඉන්නේ බෑ. තාත්තා කරපු එකනේ. ඒ නිසා මෙයා කල්පනා කරා දැන් බල්ලෙක් ඕන. මැරෙන ගානට බල්ලෝ ගේන්න බෑ නේ. හරිද? මැරෙන ගානට බල්ලෝ ගේන්නේ නැහැ. ගේන බල්ලොන්ට කන්න බොන්න දෙන්නේ නැහැ. ඒක කරන්න බෑ. ඒ නිසා අර කණුව ගාව මැරිච්ච බල්ලා සිහි වෙන්නත් එක්ක හදනවා මොකද්ද? බල්ලෙක්ගේ පිළිමයක් හදනවා. කියලා හදලා අර පොඩි ප්‍රතිමාවක් බල්ලෙක්ගේ හැදුවා අර කණුව ළඟ. දැන් මොන දේවාලය? මිනිස්සුත් එනවා. දුරින් එනවා පූජාවට අරගෙන. සාමාන්‍ය ලංකාවේ එකක් තියෙනවා අපිට මේ පන්සල්වල දේවාලවල පිළිම එහෙම අපිට පේන්න බෑ. දැක්ක තැන මොකෝ කරන්නේ? වඳිනවා නේ. හරිද? අර බල්ලගේ පිළිමෙටත් දේවාලෙට එන අය මොකෝ කරේ? ගේන පූජා වට්ටි වලින් මලක් දෙකක් තියන්න පටන් ගත්තා. ඇයි දෙයියන්ගේ වාහනේද දන්නේ නැහැ නේ. හරිද? මලක් දෙකක් තියන්න පටන් ගත්තා. පළතුරු කෑල්ලක් දෙකක් තියන්න පටන් ගත්තා. ඔයත් හිතනවාද මේ ලංකාවේ කතාවක් හොඳද? ඔය දේවාල වලට යන කලින් බලන්න මෙහෙම දේවාලයක් තියෙද කියලා. මේ ඔයත් හිතනවාද ලංකාවේ මිනිස්සු බල්ලෙක්ගේ පිළිමයකට වදින එකක් නැහැ කියලා? එහෙම හිතන්න තිබ්බ පහුගිය දවස්වල යම් යම් සිදුවීම් උනේ නැත්තම් නේ. අර බල්ලෙක්ට වැන්දනේ අපේ අය. අනේ බලන්න මේ තින්නේ. හරිද? මම දැක්ක බලන්න පස්සෙන් ගිහින් වදිනවා. මම කියන්නේ ආලෝක මතකයි නේ. හරි ගෞරවනීය විදියට යාගේ සසර පින් වලට ඒක වාසනාවක්. අපි ඒකට කියන්න හොඳ නැහැ. අපි කිව්වනේ ඔය ඒ බල්ලට විතර සලකනවා, ගමේ බල්ලට පොල්ලෙන් ගහලෙලවනවා. මම කියන්නේ ඒක ඒ අයගේ සසර පිනනේ. ඒතකොට ආලෝකගේ සසර පින නිසා නියමිත ගෞරවයක් හම්බුණා, සමාජ ගෞරවයක් හම්බුණා. හැබැයි බල්ලෙක්ට වඳිනවා කියන්නේ මිනිස්සෙක්. නේ තිරිසංගත භවයකට. ඒක වන්දනා කිරීම කියන්නේ තිරිසන් සතෙකුට ගැලපෙනවද? මනුෂ්‍යත්වයට ගැලපෙන්නේ නැහැ. හරි ඒ සතාගේ පින තියනවා. ඒ සතාගේ සංසාරේ කුසලයක් යම් වූ විදිහකට තියෙනවා. තිරිසංගතයකට යන්න අකුසලයක් තිබ්බට. හැබැයි ඒ සතාට වදිනවා කියන්නේ මම කල්පනා කරා ඉතින් අපේ මොලේ තරම නේද? හරිද? බලන්නකෝ යා දැක්කම රැල්ලට යනකොට බල්ලෙක්ට උනත් වදියි. හරිද? එතකොට හිතන්න එහෙව් පිරිසක් ඉන්න රටක
බල්ලගේ පිළිවෙට වැන්ද කියන එක බොරුවක් වෙන්න බෑ. ඉතින් කොහොම හරි දැන් ඔන්න ඉතින් පූජා වටියෙන් ටික ටික තියන්න ගත්තා. කාලයක් ගියා. දේවාලයට මිනිස්සු පූජා වටි දෙක ගේනවා. එකක් කාටද? එකක් ඇතුළේ ඉන්න දෙවියන්ට. අනික එළියේ ඉන්න බල්ලගේ පිළිවෙට. දැන් ඔන්න ගේනවා. දැන් මේ කපු මහත්තයට පොඩි දෙයක් තේරුණා. සාමාන්‍යයෙන් ඕනෙම තැනක මේ අර යම් විශේෂත්වයක් තිබ්බොත් තමයි ඒක කැපිලා පේන්නේ. තේරෙනවද කියන්නේ? දැන් පන්සල් ගත්තොත් ලංකාවේ ඕනේ තරම් පන්සල් තියෙනවා. ඒ හැම පන්සලකින්ම බුදුන් වඳින්න පුළුවන්. හැබැයි විශේෂ පන්සල් නැද්ද? තේරෙනවනේ දැන් ජයශ්‍රී මහ බෝධිය ගත්තොත් එතන මේ විහාරස්ථානය විශේෂයි. ඇයි ඒ? ජයශ්‍රී මහ බෝධිය කියන විශේෂ දේ තියෙනවා. අන්න ඒ වගේ විශේෂත්වයක් තිබ්බොත් ඒක කැපිලා පේනවා. දැන් අර දේවාලේ ටිකක් කැපිලා පේනුණා. ඒකේ තිබ්බ විශේෂත්වය මොකද්ද? බල්ලගේ පිළිමේ නේ. අර සුනත දේවාලේ හරිය. එනවා. ඔක කපු මහත්තයට තේරුණා. ඇතුලේ ඉන්න දෙවියන්ට විශ්‍රාම යන කාලේ දැන් හරි කියලා අර පුතාට හිතුණා. මොකද ඉතින් කපු මහත්තයා වුණත් දේවාලේ වැඩ ටික කරන්නේ කීයක් හරි හම්බ කරගන්නනේ නේ. අර කන්න බොන්න ටික හොයාගන්නනේ කරන්නේ. නැතුව මේ සමාජ සේවයක් නෙවෙයිනේ. කී හරි හොයාගන්නනේ. ඉතින් කොහොම හරි හිතුණා ඇතුලේ දෙවියන්ගේ පිළිමේ අයින් කරන්න කාලේ හරි. අයින් කරා ඇතුලේ දෙවියන්ගේ පිළිමේ. මොකෝ කරේ? එළියේ තිබිච්ච පිළිමේ ගෙනාව ඇතුළට. හරිද? ගෙනල්ලා තිබ්වා. තියලා ඉවර වෙලා ඒක පොඩ වෙනස් කරා. දත් ටිකක් උල් කරලා මල් මාලයක් එහෙම දාලා ගත්තා. අනේ අපේ මිනිස්සු දුර තියාම පූජා වටි කරේ තියාගෙන ගෙනල්ලා අර බල්ලගේ පිළිමේට දන්නේ නැතුව වැඳලා යනවද නැද්ද? මං කියනවට හොයලා බලන්න. ලංකාවේ ওই දේවාල වලට යන්න කලින් පොඩ්ඩක් බලන්න තියලා දාලා වහලා තියෙන්නේ නේ. නිකමට ගිහින් බලන්න පොඩ්ඩක් ආසෙන් හරි බලන්න බල්ලගේ පිළිමේට පූජා තියනවද දන්නේ නැහැ. තියෙනවා එහෙම තැනක් හොඳද? හොයලා බලන්න. මේ කියපු කතාව වෙන තැන තියෙනවා හොඳට හොයලා බලන්න. ඉතින් කොහොම හරි ඔය තාත්තා කරපු දෙයම පුතත් කරන්න ගිහිල්ලා කොහේවත් හිටපු බල්ලෙකුත් දෙවියෝ වුණානේ. හරිද? බල්ලෙක් දෙවියෝ වුණා. ඒකට හිතන්න ඔන්න ඔය වගේ දේවල් අර පරම්පරාවෙන් පලියටම කරන්න යෑම තුල තියෙද නැද්ද? තේනවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ සමාජය වෙනස් වෙනවා කියන එක. එතකොට කොහොම හරි සිංහලක ඒ තරුණයා තාත්තා කියපු නිසා ගම් යූරි නම් වදිද්දි තාත්තා ධාර්මිකයිනේ. ඇයිද දන්නවද මේ මිත්‍යා දෘෂ්ටි දෙයක් කිව්වේ? හේතුව තමයි තාත්තා දන්නවා බුදුහාමුදුරුවෝ මේ ගම් යූරෙන් වැඩම කරනවා. කවදා හරි දවසක මගේ පුතාව හම්බෙයි. දැනගෙනයි එහෙම කිව්වේ. දවසක් හම්බුණා. හම්බෙච්ච වෙලාවේ බුදුහාමුදුරුවෝ සිංහලකට කිව්වා ඔහොම නෙවෙයි දිසාහය වඳින්නේ මෙන්න මෙහෙමයි කියලා සිංහලෝවාද සූත්‍රය දේශනා කරා. අධ්‍යයනය කරන්නේ ඒකේ විශේෂයෙන් මේක වැදගත් වෙන්නේ පැවිදි අයටද ගිහි අයටද? ගිහි අයට. නේ ලෞකික ජීවිතය වෙනුවෙන් විශේෂයෙන් වැදගත්. ඒ නිසා ඒක හොයන්න මේකේ වැදගත් කාරණා තියෙනවා. විශේෂයෙන් මේකේ සාකච්ඡා කරන්නේ යුතුයකම් සහ වගකීම් ගැන. මොකක් ගැනද? යුතුයකම් සහ වගකීම්. කරුණෙන් කරුණ සාකච්ඡා කරන්න වෙලාව නෙවෙයි. වැදගත් කරුණු ටිකක් සරලව මම කියලා දෙන්නම්. මේ වැඩි වෙලා ගන්නේ නැතුව අපි ඒක ඉක්මනට සාකච්ඡා කරමු. ඉස්සෙල්ල යුතුයකම්. යුතුයකම් කියන දේවල් අපි කරන්න ඕනේ අනුන්ට පේන්නද? නෑ. යුතුයකම් කරේ නැතොත් හිරේ දානවද? නෑ. දැන් දරුවෙක් දෙමව්පියන්ට සලකන එක මොකද්ද? යුතුයකම. හැබැයි යුතුයකම නොකලා කියලා ඒ දරුවව හිරේ දානවද? නෑ. මේ සලකන එක යුතුයකමක්. නේ. එතකොට මේ යුතුයකම් කියන දේවල් නීතියට බය නිසා කරන දේවල් නෙවෙයි. යුතුයකම් කියන දේවල් අනුන්ට ඕනේ නිසා කරනවා නෙවෙයි. යුතුයකම් නිවැරදිව ඉෂ්ට වෙන්නේ තමන් විසින් ඒ දේ හිතලා කරන්න පටන් ගනිද්දී. දැන් හිතන්න හෙට දවල් පාරේ යනකොට පේනවා පැත්තක ලයිට් කණුවක බල්බ් එකක් දාලා දෙනවා. ඒ ලයිට් එක පත්තු වෙනවා. ඔබට පුළුවන් වාහනේ නවත්තලා ඒ බල්බ් එක ඕෆ් කරලා යන්න. ඒක ඔබේ මොකද්ද? යුතුයකමක් නේ. හැබැයි මේ බල්බ් එක ඔබ ඕෆ් නොකර කියලා ඔබට නඩු දානවද? නඩු දාන්නේ නැහැ නේ. හරි ඔබට නඩු දාන්නෙත් නැහැ. ඔය කවුරුත් ඇවිල්ලා බැනලා යන්නේ නඩු දාන්නේ නැහැ. හැබැයි ඔබට අවංකව යුතුයකම් ටික නිවැරදිව ඉෂ්ට කරන්න පුරුදු වෙන්න. එතන මේ ලයිට් එක ඕෆ් කරලා යන එක කාටවත් පේන්න නෙවෙයි යුතුයකම කරන්නේ. තේරෙනවද කියන එක? යුතුයකම් නිවැරදිව අපි හැමෝම කරන්න පුරුදු වුණොත් අන්න එදාට මේ සමාජෙ මීට වඩා ලස්සන වෙනවා. රජයේ නීතියට වැරදි වෙන දේවල් විතරක් නෙවෙයි. නේ යුතුයකම් ටික නිවැරදිව සිදු කරන්න. අනේක වෙනුවෙන් කරන්න පුළුවන් යුතුයකම කරන්න. කාටවත් පේන්න නෙවෙයි. රංගපාන්න එපා. තේරෙනවද කියන එක? මේකේ ජීවත් වෙනකොට එකක් මතක තියාගන්න රංගපාන්න එපා. නේ මෙතෙන්දී එක චරිතයක්, ගමේ ගියන් පස්සේ තව චරිතයක්, ඉස්කෝලේදී තව චරිතයක් නේ. අපිට මේකේ රංගපාන්න දෙයක් නැහැ.
රඟපාන මිනිස්සුන්ගේ ජීවිත හරි භාගයක් තියෙන්නේ නේ. හරිද? තැන් වල එක එක විදිහට ජීවත් වෙන්නේ. පන්සලට ආවම පස්සේ එක චරිතයක් තියෙනවා නේ. මෙතනදී රඟපාන චරිතය එළියදී වෙනස් වෙනවා. හිතන්න ඔය රඟපාද්දි හරි අමාරුයි ජීවත් වෙන්න. ඇයි දන්නවද? දැන් දන්නවනේ අද පන්සලට යනවා. ඇවිල්ලා තියෙන නායක හඳුරු ඉස්සරහා බොරුවට රඟපාලා බොරුවට මොනවා හරි දේවල් මවල කියලා යනවා. ආයි දවස් කිහිපයකින් පන්සලට එනවා. ආවම් පස්සේ රඟපාපු කෙනාට එතකොට මතක නැහැ නේ. එදා කිව්වේ මොකද්ද දන්නේ නැහැ නේ. එදා කියපු එකට පරස්පර දෙයක් අද කිව්වොත් මාර වැඩේ වෙන්නේ. දැන් බලන්න අර රඟපාන කෙනාට නිදහසේ මේකේ ජීවත් වෙන්න පුළුවන්ද? ජීවත් වෙන්න බෑ. එයාට මතක තියාගන්න ගොඩක් දේවල් තියෙනවා නේ. එදා කොහොම කිව්වත් දන්නේ, එදා කොහොම කරත් දන්නේ. ඒ නිසා මතක තියාගන්න මේකේ අවංකව ජීවත් වෙන්න නේ. එළියට පේන්න ධර්මික වෙලා වැඩක් නැහැ. ඇඳුමෙන් විතරක් සුදු වෙලා වැඩක් නැහැ. හදවතින් ಗುಣධර්ම වලින් සම්පෝෂිත වෙන්න ඕනේ නේ. සමහර ඉන්නවානේ හැම පොයටම සිල් ගන්න අම්මලා නැද්ද? ඉන්නවානේ හරිය වටිනවා. ඒ ගොඩාක් අම්මලගේ හිතවල නිවැරදිව ධර්මය තියනවා. හැබැයි සමහරු ඉන්නවා එහෙම නැති. මං කියනකට වැඩක් කරන්න. 30නේ පොයනේ. 30 පොයට සිල් ගන්න එන අම්මලා මං කියනකට පොඩි වැඩක් කරලා බලන්න මේ ඉන්නව නේද මේකද සිල් ගන්නේ ධර්මශාලා? මේක ඇතුළේ සිල් ගන්නේ නේ? හා. මේකේ අර සමහර ඒ කියන්නේ අම්මලගේ තියෙනවනේ වාඩි වෙන තැන එතනමයිනේ හැමදාමනේ. ඒ කියන්නේ හැම පොයටම වාඩි වෙන එකම තැනක් තියෙද නැද්ද? නැහැ. එහෙම තියෙනවනේ. ඒ කියන්නේ සමහර අයට තියෙනවානේ. සමහර අම්මලට තියෙනවා යාලා මෙතන නම් වාඩි වෙන්නේ මෙතනම තමයි හැම පොයටම. හරිද? මම කියනවාට ඒ කියන්නේ ඒක වැරද්දක් නෑ. මම ඒක වැරදි කියනවා නෙවෙයි. එකම තැන දිගට වාඩි වෙනක වැරදි කියනවා නෙවෙයි. ඒක අර පුරුද්දට බෑග් එක ගෙනත් තියලා වාඩි වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒකේ ගැටලුවක් නෑ. එතන අර ඇතුළාන්තේ ධර්මයේ තියෙද කියලා බලාගන්න මම කියනවාට 30 පොඩ්ඩක් වේලාසන එන්න. වෙනදාවේ 6:00 නම් මෙදාට පොඩ්ඩක් 5:00ටවත් එන්න. හරිද? ඇවිල්ලා ඉවර වෙලා දැන් හිතන්න මෙතන වාඩි වෙන අම්මා ඉන්නවා කියලා. ඒ අම්මා එන්න කලින් ඇවිල්ලා කරන්න එපා. මම කියන්නේ එහෙම කරොත් මේ ඇවිල්ලා ඔබේ බෑග් එක මෙතනින් තියලා යන්න. හරිද? ඔබ ඇවිල්ලා ඒ අම්මට කලින් ඇවිල්ලා මෙතනින් බෑග් එක තියලා යන්න. ඊට පස්සේ පරක්කු වෙලා අරන් ආවන් පස්සේ හැමදාම ඒ අම්මා වාඩි වෙච්ච තැන ඔබ පැහැරගත්තන් පස්සේ ඒ අම්මගේ චරිත දිහා දැක්කම හිතා ගන්න පුළුවන් උතුරු සළුවට සීමා වෙච්ච සීලයක්ද නැත්නම් ඒක රඟපාන්නේ නැති අවංකවම සීලයක්ද? මත තියාගන්න මේකේ බහුතරයක් දෙනා කරන්නේ රඟපාන එක නේ. අනුන්ට පේන රඟපාන එක. මත තියන්න අනුන්ට පේන ජීවත් වෙන එක හරි අමාරුයි. අපි මේකේ ජීවත් වෙන්න ඕනේ අනුන්ට ඕන විදිහට නෙවෙයි. අනුන්ගේ හිත සතුටු කරන්න නෙවෙයි. අනුන් එක්ක Taman සංසන්දනය කරලා නෙවෙයි. ඔන්න ඔක තමයි ප්‍රධාන ප්‍රශ්නේ අපේ. අපි හැම වෙලාවෙම ජීවත් වෙන්න උත්සාහවන්ත වෙන්නේ අනුන් එක්ක අපිව සංසන්දනය කරලා නේ. හරිද? එයාලට තියෙන දේ එක්ක තමයි අපි හිතන්නේ අපිට තියෙන සීමාව ගැන නේ. වැත්තන්ට සතුටින් ඉන්න නම් හිතන්න සල්ලි හම්බුනොත් සල්ලිනේ ප්‍රධාන වශයෙන් අවශ්‍යනේ. මුදල් ප්‍රධාන වශයෙන් අවශ්‍ය. සතුටින් ඉන්න නම් මාසෙකට රුපියල් කීයක් ඇද්ද? ලක්ෂ 5ක් ඇතිද මදිද කියන්නේ? මට කියන්නේ ඇති හෝ මදි එච්චරයි. උත්තර දෙක ඇති හෝ මදි වැඩිත් එක්ක නෙවෙයි. ඇති නම් ඇති මදි නම් මදි. මාසෙකට රුපියල් ලක්ෂ 5ක් ඇතිද මදිද? ජීවත් වෙන්න ඔබට මොකෝ හිතෙන්නේ? අවංක උත්තර දෙන්න මදි නම් මදි කියන්නේ ඇති නම් ඇති කියන්නේ. ඒක ඔබ දන්නේ. ඔබේ කලමනාකරණය. ඇතිද මදිද? ඇති වෙයිනේ. මදි කවුරු හරි ඉන්නවද? ඒ කියන්නේ කාටද හිතනද ලක්ෂ 5ක් මාසෙකට මදි වෙයි මට නම්. එහෙම හිතන කවුරු ඉන්නවද? නෑනේ. හරි. හිතන්න ඔබට මාසෙකට ජීවත් වෙන්න රුපියල් ලක්ෂ 5ක් ඇති කියලා හිතුණු ප්‍රධානම හේතුව තමයි මාසෙට ලක්ෂ 5ක් හම්බෙන්නේ නැති නිසා. තේරෙනවද? හරිද? මාසෙට නෙවෙයි දවසට ලක්ෂ 5-10 හොයන මිනිස්සු නැද්ද? ඉන්නවා. ඒ කෙනෙක් කවදා හරි හම්බුනොත් අහලා බලන්න ඔයාට මාසෙකට ජීවත් වෙන්න රුපියල් ලක්ෂ 5 ඇතිද කියලා. එයා මොකද කියන්නේ? මදි කියනවා. අපි රැවටිච්ච තැනක් තියෙනවා හරිද? තණ්හාවෙන් අපිව මුලා කරලා තියෙනවා. ඒ තමයි හිතේ හදවනව සීමාවක්. ඔයා මෙතෙන්ට යන්න එතෙන්ට ගියොත් ඇති වෙනවා. මේ වෙන තාක් මොනවද ඔබට ඇති වෙලා තියෙන්නේ? මොනව හරි ඇති වෙලා තියෙනවද? කිසි දෙයක් ඇති වෙලා නැහැ. හරිද? ඒ නිසා අපි හැමදාම අර නොයන සීමාවක් හිතේ තියාගෙන එතෙන්ට ගියොත් ඇති කියලා හිතාගෙන මැරෙන තාක් මේකේ බිඳවනවද නැද්ද? බිඳවනවා නේ.
හරිද? ගෙදරින් එනකොට ලස්සනම ඇඳුම ඇඳගෙන ආවා. පන්සලට ගැලපෙන ලස්සනම ඇඳුම ඔබ ඇඳගෙන ආවා. ඇඳගෙන ඉද්දී ඔබ කොච්චර ලස්සනයිද කියලා දෙපාරක් තුන්පාරක් කණ්ණාඩියෙම බලලා තිබිච්ච ලස්සනම ඇඳුම අරන් ආවා. ඔබ හරි ලස්සනයි. ලස්සන ඇඳුමක් අද පන්සලට අරන් ආවා. හැබැයි ඔය ඇඳුම එක තැනකදී කැත වුණා. කොතෙන්දද? ආපු ගමන් දැක්කා අහවලා ඇඳන් ඇවිල්ලානේ මට වඩා ලස්සනට නේ. බලන්න වරයගේ ඇඳුම ලස්සනයි මටත් වැඩිය. ඒක දැක්ක වෙලේ ඉඳන් ඔබේ ඇඳුම කැතයිද නැද්ද? කැතයි. අද ගෙදර ගිහිල්ලා නිදා ගනිද්දී නිදාගන්නේ මැටි ගහපු ගෙදරක නම් නිදහසේ නිදා ගන්න පුළුවන්ද? බෑ. මතක් වෙනවා තාම මැටි ගහපු ගෙදරක මේකේ කොහොමද ඉක්මනට මේක හදා ගන්න ඕන. හිතනවද නැද්ද? හිතනවා. හැබැයි අවුරුදු 50-60කට කලින් අපි බහුතරයක් ගෙවල් මැටි ගහලා තමයි තිබ්බේ. එදා නිදහසේ නිින්ද ගියාද නැද්ද? නිින්ද ගියා. ඒතකොට එදා නිදහසේ නිින්ද ගියපු අපිට අද මැටි ගෙදර නිදහසේ නිදා ගන්න බැරි ඇයි? ප්‍රශ්නේ තෝර තියෙන ගෙදරද? ගෙදර නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රශ්නේ තියෙනවා මොන ගෙදරද? අල්ලපු ගෙදර නේ. අවුරුදු 50කට විතර කලින් මැටි ගහලා තිබ්බ අපේ ගෙදර විතරයිද? නෑ. අල්ලපු ගෙදර මැටි තිබ්බා. ඒ නිසා අපි සතුටින් මේක නිදාගත්තා. අද අපිට අපේ ගෙදර නිදහසේ සතුටින් නිදා ගන්න බෑ. ඇයි ඒ? අල්ලපු ගෙදර සිමෙන්ති ගහලා නේ. එහා ගෙදර මිනිස්සු සිමෙන්ති ගහන් ඉඳි අපිට පුළුවන් නේ මැටි ගෙදර ඉන්නනේ. හරිද? හිතන්න ඔබ දවසට වේල් 2යි කන්නේ. ඒ කන වේල් 2 හැමදාම කන්නේ පොල් සම්බලුයි බතුයි විතරයි. සතුටින් කන්න පුළුවන්ද? කන්න බෑ නේ. මතක් වෙනවා. හරිද? හිතන්න පොල් සම්බලුයි බතුයි දවසට වේල් 2යි කන්නේ. හරිද? ඔය කන වේල් 2ට සමහර විට ඒකෙන් පොල් සම්බලුයි බතුයි විතරයි කන්නේ. බඩ පිරෙනවද නැද්ද? පොල් සම්බලුයි බතුයි විතරයි කන්නේ දවසට වේල් 2ක්. බඩ පිරෙනවද නැද්ද? පිරෙනවා නේ. බඩ පිරෙනවා. පොල් සම්බලුයි බතුයි බඩ පිරෙන කන්න පුළුවන්. පෝෂණයක් තියෙනවද නැද්ද? තියෙනවා නේ. බඩත් පිරෙනවා, පෝෂණයකුත් තියෙනවා. ජීවත් වෙන්නත් ඒක කාලේ ජීවත් වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඒ හැමදේම පුළුවන්. ඒ කෑම එක දවසට දෙවිලක් කෑවත් ඒක ඒ හැමදේම තියෙනවා. හැබැයි සතුට තියනවද? සතුට නැහැ. ඇයි ඒ? අල්ලපු ගෙදර මිනිස්සයා වේල් 3ක් කනවනේ නේ. හරිද? එහා ගෙදර මිනිස්සයා වේල් 3 කන නිසා අපිට පොල් සම්බලුයි බතුයි වේල් 2 කන්න බෑ. එහා ගෙදර මිනිස්සයා එළවලු 3-4ක් එක බත් කන නිසායි අපේ ගෙදර කෑම එකේ සතුට නැති උනේ. තේරෙනවද කියන එක? හිතන්න මුළු ගමේම මිනිස්සු දවසට කන්නේ එකම එක වේලයි. ඒ පොල් සම්බලුයි බතුයි. හැබැයි ඔබ විතරක් කනවා දවසට වේල් 2ක් පොල් සම්බලුයි බතුයි. මුළු ගමම කන්නේ එක වේලයි. අන්න එහෙම වුණොත් ඔබ කන වේල් 2කේ සතුටක් නැද්ද? තියනවා. ඇයි ඒ? ගමේ හැමෝම වේලයිනේ කන්නේ. අපි කනවා වේල් 2ක්. පොල් සම්බලුයි බතුයි වුණත් කමන්නේ. තේරෙනවද කියන එක? සතුට කියන එක සීමා වෙන්නේ තමන් මත මිසක අනුන් මත නෙවෙයි නේ. ඔබට කවදාවත් මෙන්න මෙතෙන්ට ගිහිල්ලා සතුටු වෙනවා කියලා හිතුවොත් කවදාවත් සතුටු වෙන්න බෑ. එහෙනම් ඔබ සතුටු වෙන්න ඕනේ මොන ටිකෙන්ද? ඔබට ලැබිච්ච ටිකෙන්. තේරෙනවද කියන එක? හරිද? ඔබට ලැබිච්ච ටිකෙන් සතුටු වෙන්න. මොකද ඔය තරම්වත් නැති ඕනේ තරම් බහුතරයක් මේ ලෝකෙ ඉන්නවද නැද්ද? එනවා. හැමදාම රකටේ නැති බණේ අපි කියන්නේ නැති බණේ තියාගන්න එපා නේ. හරිද? තියෙන ටිකෙන් සතුටු වෙන්න. දැන් මේ ටික අහලා ගෙදර ගිහිල්ලා මැටි ගයක් හදාගත්තා. පොල් සම්බලුයි බතුයි කියලා ජීවත් වුණා. එහෙමද? නෑ. එහෙම නෙවෙයි කියන්නේ. දියුණු වෙන්න, ටික ටික දියුණු වෙන්න. අනුන් වෙන්න හදන එක නවත්තන්න. තේරුණාද කියපේක? අනුන් වෙන්න හදන එක නවත්තලා ඔබ වෙන්න පටන් ගන්න. එදායින් පස්සේ නිදහස්. එදායින් පස්සේ ගෙවල් වලත් නිදහස්. නේ නැත්තම් එහා ගෙදර වාහන ගේන සැරේට මෙහෙට ගේන්න වෙනවා. අනේ එහා ගෙදර පිකන් කෝප ගේන සැරේට මෙහෙට ගේන්න වෙනවා. එහා ගෙදර තාප්පේ බඳින සැරේට මෙහෙ තාප්පේ යූස් කරන්න වෙනවා. එහා ගෙදර කර්ටන් ටික දාන සැරේට අපිටත් දාන්න වෙනවා. නේ ඉතින් ඒ වගේ තත්ත්වයක් වෙනවා අනුන් වෙන්න හැදුවොත්. තේරුණාද කියපේක? ඔබ වෙන්න පටන් ගන්න නේ. ඔබෙන් වෙන්න තියෙන දේ කරන්න. තේරෙනවද කියන එක? මේ දේවල් හදාගන්න හොඳද? ලස්සනට නිදහසේ ඔබ ජීවත් වෙන්න ඕනේ නිසයි මේවා කියන්නේ. මේවා හදාගන්න. තේරෙනවද? ඔබෙන් වෙන්න තියෙන දේ කරන්න. ඔබට තියෙන ටිකෙන් සතුටු වුණා. නේද? අපි කතා කරපු කාරණාව රඟපාන්න නැතුව අපි මේක ජීවත් වෙනවා. රියල් චරිතනේ. අනුන්ට කරදරයක් හානියක් නැති යහපත් චරිත අපි ගත කරනවා. ඊට පස්සේ මේක රඟපාන්නේ නැහැ. ඊට පස්සේ Tamanට තියෙන ටිකෙන් සතුටු වෙනවා. ඊළඟ එක තමයි මේ Tamanට පුළුවන් දේ කරනවා. තේරෙනවද කියන එක? අනුන් වෙනුවෙන් උදව්වක් උපකාරයක් කරන්න ලැබිච්ච සෑම අවස්ථාවකම ඔබට පුළුවන් විදිහට ඒ උදව්ව කරන්න. කවදාවත් එතෙන්දි හිතන්න එපා එහෙම කරන්න කලින් එවුන් අපිට කොච්චරක් කරාද? ඒක අපි හිතනවද නැද්ද? හිතනවානේ. දැන් උන් අල්ලපු විතර මිනිස්සු ලෙඩ වෙලා ස්පිතාලේ නවත්තලා. ලෙඩ ඇඳේ ඉන්නේ. දැන් බලන්න යන්න ඕනේ.
බලන්න යන්න කලින් ගන්න ඕනේ මොනවද? බනට සීනි වගේ ලෙඩේට ක්‍රීම් කැකර්නේ. තියෙනවනේ එහෙම එක. හරි. ක්‍රීම් කැකර් ගන්නත් කලින් හොයන එක මොකද්ද? ඊටත් කලින් හොයන්නේ අපි ලෙඩ ඇඳේ ඉඳපු වෙලාවේ එවුන් ආවද අපිව බලන්න. හොයන්නේ නැද්ද? හොයනවනේ කතා කරනවා ගෙදරදී. නේ ඕකුන් මැරුණත් අපි නම් යන්නේ. ඇයි ඒ? අපි ලෙඩ වෙච්ච වෙලාවේ ඕකුන් ආවද අපිව බලන්න. කියනවද නැද්ද? කියනවා. මේකේ අපිට ගනුදෙනු නැහැ. අපිට කරපුවා නෙවෙයි අපි කරන්න ඕනේ. නේ අපි දෙන්න ඕනේ අපේ ළඟ තියෙන යහපත් දේ. අපේ ගුණය අපි කවදාවත් අනුන් නිසා නැති කරගන්නේ නැහැ. මතක තියාගන්න. ඔය කෙව්වනේ කේලම් කියන අය ඉන්නවද මෙහෙ? ඉන්නවනේ මං කියන්නේ ඔබ ගැන කේලම් කියපු කෙනෙක්ව මතක් කරගන්න. තරහක් දේශයක් ඇති කරගන්න නෙවෙයි. දඬුවම් දෙන විදිහ මම මේ කියලා දෙන්න හදන්නේ. හරිද? ඔබ ගැන කේලම් කියපු, ඔබේ දියුණුවට බාධා කරවපු, නේ ඔබට කෙනෙහිලිකම් කරන ඒ මිනිස්සුන්ට ගමේම ඉන්න හැම මිනිස්සුන්ට දඬුවම් දෙන ක්‍රමය තමයි මම මේ කියලා දෙන්න හදන්නේ. හරි. හිතන්න දැන් ඔන්න පාරේ යනකොට මූණටම හම්බෙනවා ඔබ ගැන කේලම් කියපු කෙනා. ඔබ දන්නවා ඔබේ හිතට එකඟව අවංකව ඔබ දන්නවා මේ මිනිස්සයා තමයි මම ගැන අහවලාට මේ දේවල් කියලා තියෙන්නේ. මම ගැන මේ කටකතා හදලා තියෙන්නේ මෙයා කියන එක ඔබ හොඳටම දන්නවා මූණට හම්බෙන්නේ එද්දී. ඔබ මූණට හම්බෙන්න යනකොට එයාගේ මූණ කොහොමත් වෙනස් වෙනවා. දන්නවනේ මම මෙයාට කියලා තියෙයි කියලා. අන්න ඒ වෙලාවේදී ඔබට දෙන්න තියෙනවා නියම උත්තරයක්. ඒ තමයි මොකද්ද? ඉස්සෙල්ලම සුහඳව එයා එක hina වෙන්න. හරිද? හදවතින් අවංකව මම කියනවට කරන්න හොඳද? සුහඳව hina වෙන්න. hina වෙලා කතා කරන්ද ඉතින් ඔයාට කොහොමද නේ කොහෙද යන්නේ? කොහොමද මේ දවස්වල සැපසනීප නේ මොනවා හරි අඩුපාඩු තියනවාද? ඕනේ දෙයක් තියෙනම් කියන්න මොනවා හරි උදව්වක් අපිට පුළුවන් උපරිම කරන්න. නේ එහෙනම් ඉතින් පරිස්සමට යන ගමන ගිහින් එන්න. හරිම ආදරෙන් ගෞරවයෙන් කතා කරලා ඔබ පිටත් වෙලා යන්න. ඔබ වචන ටිකෙන් ඒක නැවැත්තුවා. හැබැයි කේලම කියපු ඔබ ඒ කියපු වචන ටික අහපු කෙනා ඔබ කියපු වචන ටික නැවැත්තුවද? නැහැ. යන ගමන් හිත යනවද නැද්ද? හිතනවා. මොකද හිතන්නේ? අච්චර මම කේලම් කියලාත් අච්චර මම මේ මිනිස්සුන්ට වැරදි කරලාත් ඒ මිනිස්සු මූණට හම්බුනාම සුහඳව මාත් එක්ක කතා කරා. තමන් කරපු වරද ගැන අර මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද? තේරෙනවා. හැබැයි මගදී හම්බෙච්ච ගම නේ ඔහේ මොකද්ද අපි ගැන රහවලාට කියලා තියෙන්නේ. ඔහෙත් මේක නිකන් හරි සූදනා වගේ. නේ ඔහෙගේ කැරට්ටුවත් අපි දනි. නේ එහෙම මේ තන කියවන්නේ කියනනම් කෙලින් කියන්න කියලා රණ්ඩුවට ගියොත් අර වෙච්ච දේ තව ඒ වැරද්ද දියුණු වෙනවද නැද්ද? දියුණු වෙනවා නේ. වැරද්ද වැඩි වෙනවා. හැබැයි අර විදිහට ගනුදෙනු අවසන් කරොත් අර මිනිස්සයා කලවරද ගැන පසුතැවෙනවා නේ. කලවරද තේරුම් ගන්නවා. ලෙඩ ඇඳේ ඉද්දී ඔබ බලන්න ආවේ නැතුණාට කමන්නේ. ඔබ යන්න යාව බලන්න. යද්දී මේ මිනිස්සයාට හිතනවා බලන්න මට එදා මෙයා ලෙඩ වෙදී යන්න බැරි වුණත් එයා අද ආව මං වෙනුවෙන්. තේරුණාද කියප එක? ඒ නිසා ඔබට වැරදි කරන අයට එක දඬුවමක්. දඬුවම් දෙන්නේ හැදෙන්නනේ නේ. හරිද? ඒ මිනිස්සයාට හැදෙන්න දෙන්න තියෙන එක දඬුවමක්. සහ ඔබේ හිතට වදයකුත් නැහැ නේ. හරි ඔබට වදයකුත් නැහැ. ඒ නිසා අන්න ඒ වගේ තමන් තුලින් තමන් හැදෙන ලස්සන ජීවත් වෙන්න. එහෙම වුණාම නිදහසේ ජීවත් වෙන්න පුළුවන් නේ. නිදහසේ ජීවත් වෙන්න පුළුවන් නේ. මේක අමාරු නෑ. කාටවත් පේන්න රඟපාන්නේ මේ කාටවත් පේන්න දේවල් කරන්නේ අනුන් වෙන්න හදන්නේ මේ තමන්ට පුළුවන් උපරිමයේ තමන් කරනවා. එහෙම ජීවත් වෙන මිනිස්සෙක්ට මැරෙනක පවා නිදහස්ද නැද්ද? නිදහස්. ඒ මිනිස්සයාට ලොකු ගෙවල් නැති වෙන්න පුළුවන්. ඒ මිනිස්සයාට ලොකු ආහාර පාන නැති වෙන්න පුළුවන්. ඒ මිනිස්සයාට ලොකු යාන වාහන නැති වෙන්න පුළුවන්. දේපලවත්කම් නැති වෙන්න පුළුවන්. ඉන්නේ මැටි ගෙදර කන්නේ පොල් සම්බුලු විබතුයි යන්නේ පුඩ් බයිසිකලේ වෙන්න පුළුවන්. හැබැයි අර තට්ටු ගණන් කෝටි ගණන් වල ගෙවල් වල මේ එළවලු 10 15 එක බත් කකා ඉන්න සුපෝපභෝගී වාහන වල යන මිනිස්සයාට වඩා අර මිනිස්සයාගේ ජීවිතේ නිදහස්ද නැද්ද? නිදහස්. තේරුණාද කියපේක? හරි. ඉතින් ඔන්න ඔය යුතුයකම් ටික හදාගන්න ඔබ අංක එක හැදෙන්න. ඊට පස්සේ ඔබෙන් වෙන්න තියෙන යුතුයකම් ටික කරන්න තව විනාඩි 10ක් අරගෙන අපි මේ සම්බන්ධතාවවල තියෙන ඒ කාරණා කිහිපයක් සාකච්ඡා කරමු. විශේෂයෙන් බුදුහාඳුරු මෙතෙන්දී දේශනා කරා දෙමව්පියෝ දරුවෝ වෙනුවෙන් යුතුයකම් කරන්න හැටි. දරුවෝ දෙමව්පියන්ට යුතුයකම් කරන්න හැටි. ස්වාමි පුරුෂයා බිරිඳට, බිරිඳ ස්වාමි පුරුෂයන්ට. ඒ කියන්නේ මේකේ සම්බන්ධතා නිවැරදිව පවත්වා ගන්න. ඉතින් පවුල් ඇතුලේ කොහොමද නිවැරදිව සම්බන්ධයක් ගොඩනගා ගන්න? බුදුහාඳුරු දේශනා කරා ස්වාමි පුරුෂයන්ට මේ තාත්තලට අම්මල වෙනුවෙන් කරන්න තියෙන පළවෙනි යුතුයකම තමයි ගෞරව කරන එක. මොකද පළවෙනි එක? ගමේ තාත්තලගේ හිඟයක් එහෙම නැහැනේ නේ. එහෙම අඩුපාඩුවක් නැහැනේ.
මේ වාසනාවක් මෙන්න මෙතන තාත්තලා කීප දෙනෙක් ඉන්නවා. අතරින් පතර එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. මම හිතන්නේ ධර්මශාලාව ඇතුළේම ගණන් කරෝතින් මේ තාත්තලා ටික ගණන් කරලා බැලුවොතින් ඕකේ 10 ගුණයක් විතර මම හිතන්නේ අම්මලා ඉන්නවා මෙතනනේ. 3-4 ගුණයක්ම ඉන්නවා. හරිද? තාත්තලා ඉන්නවනේ නේ. ඉන්න පිරිසට හරි මේ මම කියන්නේ පවුල් ඇතුලේ සතුටින් ඉන්න. සුහඳව කටයුතු කරන්නේ. හරි ආදරෙන් ගෞරවයෙන් කටයුතු කරද්දී ඒවා හරි ලස්සනයි. ඒ නිසා පළවෙනි එක තාත්තා කෙනෙක් අම්මා කෙනෙක්ට දෙන්න ඕනේ පළවෙනිම දේ මොකද්ද? ගෞරවය. තාත්තා විතරක් නෙවෙයි අම්මත් එහෙමයි. හරිද? ප්‍රධාන වශයෙන් කාන්තාවකට පිරිමි කෙනෙක් දිය යුතු ප්‍රධානම දේ ගෞරවය. ගෞරවය කියන්නේ මොකද්ද? අම්මා බත් එක බෙදන් යනකොට තාත්තා වැඳලා බත් එක ගන්නවා. එහෙමද? එහෙම නෙවෙයි නේ. වඳින එක නෙවෙයි ගෞරව කරනවා කියන්නේ. නේ. එතන මේ පහත් විදිහට ජීවත් වෙන එක නෙවෙයි. නැත්නම් මේක කියද්දි මම දන්නවා නිකන් තාත්තලට මදිකමක් වගේ ඇති. අපි ගරු කරන්නේ මේ උන්ට. එහෙම කොහෙද අපිනේ මේක ප්‍රධාන. ඒ යාළ දැනගන්න අපිට ගරු කරන්න. හිතේ ගරු කරනවා කියලා කියන්නේ පහත් වෙනවා කියන එක නෙවෙයි. ගෙදරකදී ගෞරව කරනවා කියන්නේ විවිධ දේවල් තියෙනවා අපේ හැදෙන්න දේවල්. එකක් නිවැරදි අගය කිරීමක් දෙන්න. තේරෙනවද කියන එක? සාමාන්‍ය වැඩියෙන්ම අගය කිරීම කැමති පිරිමි අයද කාන්තාවෝද? අම්මලා ඒක නම් හයියෙන් කියනවානේ. හරි. කාන්තාව. මේකේ ස්වභාවයක් තියෙනවානේ. ඒ කියන්නේ අපිට තියෙන්න ඕනේ තේරුම් ගැනීමනේ. අනික තේරුම් ගැනීම. මේකේ ස්වභාවයක් තියෙනවා කාන්තාව වෙනයි පිරිමිය වෙනයි. සාමාන්‍යයෙන් ගෙදර වැඩියෙන් කතා කරන්නේ අම්මලාද තාත්තලාද? අම්මලානේ. සාමාන්‍යයෙන් මේ පිරිමි කෙනෙක් කතා කරනවා වගේ දවසකට කී ගුණයක් අම්ම කෙනෙක් කතා කරනවද? මේක මේ විද්‍යාත්මකව කියපු කාරණාවක් හොඳද? කී ගුණයක්ද? 3 ගුණයක්. හරිද? 3 ගුණයක් කතා කරනවා. ඒ කියන්නේ තාත්තා එකක් කියද්දි අම්මා කීයක් කියලාද? 3ක් කියලා ඉවරයි. දල වශයෙන් සාමාන්‍යයෙන් පිරිමි කෙනෙක් දවසකට කතා කරන වචන 7000ක් විතර. එතන අම්මා කෙනෙක් 21000කට ආසන්න වෙන 20000ක් විතර වචන කතා කරනවා. එතකොට හිතන්න, ගෙවල් ඇතුලේ මේක ස්වභාවයක්. කවදාවත් ඔක වෙනස් කරන්න පුළුවන්ද තාත්තලාට? දැන් අවුරුදු ගාණක් තාත්තලා ඔක try කරනවා නේ. අම්මලා කටවල ටික වහලා තියන්න. අද වෙනකම් වෙලා තියනවාද? ඒක වෙන්නේ නැහැ. හරිද? ඒක මේකේ ස්වභාවයක්. අපි මේකේ ස්වභාවයන් තේරුම් ගන්න ඕනේ. ඒතර විශේෂයෙන්ම ඒකයි බුදුහාමුදුරුවෝ පිරිමි කෙනාගේ පැත්තට දැම්මේ කාන්තාවට ගෞරවය දීම එයාලගේ යුතුයකමක් කියන එක. එතෙන්දි ගෞරව දෙනවා කියන්නේ අගය කිරීම ලබන්න කාන්තාව හරි කැමති. ආදරය කියන එක ලබන්න පිරිමි කෙනා කැමති. අගය කිරීම ආදරය ලබන්න පිරිමි කෙනා කැමති. හැබැයි වැඩි හරියක් ඒක බලාපොරොත්තු වෙනවා කාන්තාවක්. විශේෂයෙන්ම බිරිඳක් ඒක බලාපොරොත්තු වෙන කාගෙන්ද? ස්වාමි පුරුෂයාගෙන්. ඒ නිසා ගෙවල් ඇතුලේ අංක එක හදාගන්න, අනේකව අගය කරන්න, අනේකට ආදරය දෙන්න. අගය කරන එක මෙන්න මේක අදින් පස්සේ ගෙවල් වල හදාගන්න දෙමව්පියෝ දරුවන්ට, දරුවෝ දෙමව්පියන්ට, බිරිඳ ස්වාමි පුරුෂයාට, ස්වාමි පුරුෂයා බිරිඳට අගය කිරීම දෙන්න. අපේ අම්මලා ඔය ගොඩාක් අම්මලගේ සේවාව අපි කතා වෙනවා හරි අඩුයිනේ. අවුරුද්දේ කොච්චර බත් තිව්වත් ලිපගාව පිච්චුණත් ඒකේ අගය කිරීමක් එන්නේ ලුණු වැඩි වෙච්ච දවසටනේ. ලුණු වැඩි වෙන දවසට මද්දි නොකියන්න ගෙදර කටවල් ටික ඇරෙනවා. වෙන කිසි දවසක කට ඇරෙන්නේ නැහැ. කොච්චර රසට කෑම ටික ඉව්වත් සමහර වෙලාවට ගොඩක් ගෙවල් වල උයන බත් පතට අගය කිරීම හම්බෙනවද? හම්බෙන්නේ නැහැ නේ. සමහරට හිතන්න ඕන තාත්තා මාළු ටිකක් ගෙනලා දෙනවා අම්මට උයන්න. හරිද? අම්මා දැන් අද මාළු ටික රහටම උයනවා. අද හොඳටම පදමටම රහටම උයනවා. තාත්තට කනකොට තේරෙනවා අද නම් මාළු ටික රහට උයලා. හැබැයි අගය කරනවද? නැහැ. මොකෝ කියන්නේ? අද නම් මාළු ටික රහයි. හොඳ වෙලාවට බලලා හොඳම මාළු ගෙනාව මං. නේ. හරිද? ඒ කියන්නේ මාළු රහ වුණේ ඇයි? තාත්තා හොඳම මාළු ගෙනාපු නිසා. නැතුව අම්මා හොඳට උයපු නිසා නෙවෙයි. මතක තියාගන්න ගෙදර ඇතුලේදී ඔන්න දෙපැත්තක් තියනවානේ. කවදාවත් ගෙදර ඇතුලේදී තමන් ගැන ඕනෝටදී වර්ණනා කරන්නේ නැහැ. ගෙදරදී නෙමෙයි ඕනෙම තැනකදී. හරි සමාජයේදී උනත් පුරුදු වෙන්න තමන් විසින් තමන්ව වර්ණනා කරන්නේ නැහැ. මම මෙහෙමයි, මට මේවා තියෙනවා, මම මෙහෙම කරනවා. ඒක අර පහත් ලක්ෂණයක්. තේරෙනවද? ඔබ නෙවෙයි ඔබ ගැන වර්ණනා කළ යුත්තේ. කවුද? අනේක තමයි ඔබ ගැන වර්ණනා කළ යුත්තේ. ඒ නිසා මතක තියාගන්න ගෙදරදී උයන බත් ටිකට අම්මට ගෞරවයක් දෙන්න. පැහැදිලි කියන එක. එහෙම වුණොත් ඒ උයන බත් ටික රහයි කියලා බත් ටික කනකොට අපි දැකලා තියෙනවා සමහර ලාවට අපිට ඔය අම්මලා එහෙම අපිට විශේෂයෙන් ඔය ස්වාමීන් වහන්සේලාට පන්සල්වල පොඩි හාමුදුරුවෝ එහෙම ඉන්නවා නම් ඉතින් දැන් අපිට උනත් විශ්වවිද්‍යාලේ ඉඳලා නිවාඩුවට මට නම් පන්සල් යන්න වෙන්නේ හරිම අඩුවෙන්. ඒ යනකොට සමහර අම්මලා ඉන්නවා මේ හරි වමනාවෙන්
අහලා බත් එකක් බෙදලා ගෙනත් දෙනවා. හරිද? බත් එකක් බැඳලා සාමාන්‍යයෙන් අපිට මේ කටයුතුත් එක්ක මේ වෙනකොට වැඩියෙන් දාන එහෙම ගොඩාක් වෙලාට අතපසු වෙනවා. ඉතින් ඒ අම්මලේම හරිය කැමැත්තෙන් බත් එක බෙදලා ගේනවා. බත් පාර්සලයක් ඒව කොලේ කොතල එහෙම අරන් එනවා. එහෙම දායක අම්මල ඕනේ තරම් අපේ වංශලේ ඉන්නවා. ඉතින් මේ ගොඩාක් වංශවල ඉන්නවා එහෙම. මම හිතන්නේ බහුතරයක් තැන්වල ඉන්නවා. ඒ අම්මල බත් එක බෙදාගෙන ආවම පස්සේ කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එක වචනයක් ඒ අම්මලට කිව්වම අද නම් බත් එක හරි රහයි. මේ අද එළවලු ටික වෑංජන ටික හරි රහයි. බොහොම පිං මේ දාන ටික දුන්නට කියද්දී ඒ වචන ටික කියද්දී ඒ අම්මලගේ මූණ වල තියෙන සතුට නේද? හරිද? ඊළඟ දවසේ අපි කියලාද කෑම එකක් ගෙනත් දෙන්නේ එතකොට. නෑ ඒ අම්මලම කැමැත්තෙන් ඒක කියනවද නැද්ද? කියනවා. හරිද? ඒතර මට කියන්නේ ගෙදර ඇතුළෙත් ඔය ආගේ කිරීම ලැබුණොත් වලං කන්දක් හොදයි, රෙදි කන්දක් හොදයි, බත් හට්ටි පිටින් ඔයාවේ. හැබැයි ඒ වෙහෙස දැනෙනවද? දැනෙන්නේ නැහැ. සුහඳව ආදරෙන් කටයුතු කරද්දී. කොච්චර බණ ඇහුවද? පැයකමාරකට ආසන්නයි. හරිද? පැයකමාරකට ආසන්න කාලේ. දැන් මෙච්චර වෙලා හිටියා. ඔයත් ඒ හැටි කලබලයක් උන්නේ නැහැ. ඒ වෙහෙස මං හිතන්නේ ඒ හැටි දැනුන්නේ ඇයි ඒ? මේකේ දැන් වෛරයක් තිබ්බද? මේ දේශනාව අපි මෙච්චර කතා කරා මේකේ වෛරයක් තිබ්බේ නැහැ. මේකේ තිබ්බේ කරුණාව, මේකේ තිබ්බේ දයාව, මේකේ තිබ්බේ ආදරය, මෛත්‍රිය. ඒකට එහෙම කටයුතු කරද්දී වෙහෙසමාංශය දැනෙනවද? දැනෙන්නේ නැහැ. නැවත පැයකමාරක් විතර වාඩි වෙලා නේ. හරිද? බලන්න ගෙදරත් එහෙමයි. ආදරේ දෙනවා නම් නේ. අගය කිරීම දෙනවා නම් මතක තියාගන්න අමාරු නෑ කිසි දෙයක්. තාත්තට රස්සාවට ගිහින් එන්න පුළුවන් අමාරු නෑ. ඇයි ඒ? අම්මගේ අගය කිරීම ලැබෙනවා. දරුවන්ගේ අගය කිරීම ලැබෙනවා. එකක් ගෞරවය දෙනවා කියන්නේ අගය කරන්න, ආදරය කරන්න. තේරෙනවද කියන්නේ? හරි. ඕක. අගය කිරීම කරනවා. අනිත් එක තමයි ඇහුම්කන් දීම. ඊළඟ එක මොකද්ද? ඇහුම්කන් දීම. මේ ගියක් ඇතුලේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ. අනෙකට ඇහුම්කන් දීම. නැත්තේ මොන්නෝක අපේ තියෙන එකක් මේ හිතන්නකො තාත්තා වැඩැල්ල ගෙදෙට්ට එනකොට ඇවිල්ලා කියනවා අම්මට මේ අද නම් වැඩ කළා මහන්සි මේ කකුල් දෙකත් එක්ක රිදෙනවා හරිම අමාරුයි අද නම් අවුවේ හිටගෙන හිටියා පිච්චිලා මේ කකුල් එක්ක රිදෙනවා කියලා අම්මට කිව්වන් පස්සේ ගෙදර නෙමෙයි මේක සමාජයේම අපේ තියෙන වැරද්දක්. එහෙම ප්‍රශ්නයක් කිව්වන් පස්සේ අනිත් පැත්තට අම්මා මොකද කියන්නේ? අනේ පව්වන්න තිබ්බ තෙල් බෙහෙත් බෝතලයක් එන්නකොනේ යන්න ගිහින් ආන්සි වෙන කකුලේ අපි තෙල් බෙහෙත් ටිකක් ගාමු ඉක්මනට අඩු වෙයි. එහෙම කියනවද? එහෙම කියන ගෙවල් ගොඩක් අඩුයි. අනිත් පැත්තට කියන්නේ මොකද්ද? ඔහේ මේ කකුල් දෙක රිදෙනවා කියනවා. මමත් මේකේ නිකන් හිටියේ නෑනේ. මමත් මේ වලං හොදනවා, රෙදි හොදනවා, බත්තු වෙනවා. මගෙත් මේ කොන්ද රිදෙනවා. කියන්නේ නැද්ද? කියනවා. ප්‍රධාන අඩුපාඩුවක් අපේ තියෙන. අපි කවදාවත් අනෙකට ඇහුම්කන් දෙන්නේ නැහැ. කවදාවත් අනෙකගේ ප්‍රශ්න තේරුම් ගන්න නැහැ. අනෙක කෙරෙහි සංවේදී වෙන්නේ නැහැ. විශේෂයෙන් ගෙදර ඇතුලේ. විශේෂයෙන් දරුවන්ට. හරිද? දරුවාගේ ප්‍රශ්නවලදී දෙමව්පියෝ සංවේදී නැහැ. හිතන්න ඕන දරුවා ඇවිල්ලා කියනවා අම්මේ මගේ පැන්සල නැති වෙලා. අම්මා මොකෝ කියන්නේ? කියනවා අනිත් පැත්තට. නේ ඔහේ විකාර කතා කරන මේ ලයිට් බිල වැඩි වෙලා තියෙන වෙලාවේ ලයිට් බිල ගෙවා ගන්නේ කොහොමද කියලා අපි මේ කතා කරනවා. අපි මේ ප්‍රශ්න ගොඩක් මැද ඉන්නවා. පැන්සලක් නැති වෙලා කියලා ඔහේ කියෝගෙන එනවා. ගිහින් අන්න පොතක් බලා ගන්න කියන්නේ නැද්ද? කියනවානේ. කියනවානේ ගෙවල් වල. කියනවා. හරිද? ඇත්තටම ওই පැන්සල නැති වෙච්ච එක ඒ හැටි ප්‍රශ්නයක්ද? ඒ හැටි ප්‍රශ්නයක් නෙවෙයි. කාටද? දෙමව්පියන්ට. හැබැයි ওই පැන්සල නැති වෙච්ච එක ඒ හැටි ප්‍රශ්නයක් කාටද? දරුවන්ට. ඔන්න ඕක තේරුම් ගන්න. හරිද? ගෙදර ඇතුලේ ප්‍රධාන වශයෙන් දෙයක් තියෙන්න ඕනේ. අනෙක කියන දේ අහගෙන ඉන්න. ඔය ලංකාවේ පවුල් වල නැතිම දෙයක් නේ. කවදාවත් අනෙකට සැකෙන්න වෙන්නේ නැහැ. එකක් කියද්දි දෙකක් කියනවා. නේ. ඒ නිසා මතක තියාගන්න ඇහුම්කන් දෙන්න, අහගෙන ඉන්න. අම්මා ගෙදර අමාරුකම් කියද්දි අද රෙදි හේතු අමාරුයි කියද්දි කවදාවත් තාත්තට කොච්චර අමාරුකම් තිබ්බත් අනිත් පැත්තට තාත්තගේ අමාරුකම් ගැන එලෙලේ කතා කරන්නේ නැහැ. තේරුණානේ? සමාජයට ගියත් එහෙමයි හොඳද? කවුරු හරි කෙනෙක් එයාගේ ප්‍රශ්නයක් ගැන කියද්දි අපිට තියෙන ප්‍රශ්න අපි කියන්නේ නැහැ. මං කියනවාද ගිහිම ඕක කරලා බලන්න. බණ අහපු නැති කෙනෙක්ට කියනවා අද පැය එකමාරක විතර වාඩිලා බණ ඇහුවා මේ කකුල් මන් දන්නවා එතන ඉන්න කමාරුයි කියලා. කකුල් රිදෙනවා අතපය රිදෙනවා දැන් ඉන්නම අමාරුයි කියලා මන් දන්නවා. හරිද? ගිහින් කියන්නකො කාට හරි අද නම් බණ වාඩිලා පැයක් විතර ඇහුවා මේ කකුලත් එක රිදෙනවා මෙන්න මේ හරිය මොකක් කියලාද දන්නේ නැහැ කියලා කියන්න. අනිත් පැත්තට එයා මොකද කියන්නේ? එහෙමද? මගෙත් එහෙමයි. මගේ බෙල්ල රිදෙනවා මෙන්න මේ. නේ නොකියුවොත් පුදුමයි. හරිද? අපි සංවේදී නෑ අනේකට. ඇහුම්කන් දීම නෑ. හදාගන්න. තේරුණානේ? ප්‍රශ්න විද්‍ය උනත් අහගෙන ඉන්න අංකයක අහගෙන ඉන්න. ඊළඟ එක දැන් මේ කාරණා ඕනේ තරම් දින කතා කරන්න. මෙන්න මේ ටිකවත් ජීවිතේට එකතු කරගන්න. හරිද? ප්‍රශ්නයක් වෙද්දී රණ්ඩු වෙද්දී මේ රණ්ඩු වෙනකොට මේ මම මේ කියන වැඩේ කරන්
ඊළඟ දවසේ බැනගනිද්දි රණ්ඩු වෙද්දි මාව මතක් කරගන්න. හරිද? ගෙදර ඊළඟ දවසේ වෙන රණ්ඩුවේදී මාව මතක් කරගන්න. මතක් කරගෙන මං කියන දේ කරන්න විනාඩි 5කට එහා රණ්ඩුව යන එකක් නෑ. දෙන්නම මේ දේ කරොත්. හරිද? එක්කෙනෙක් හරි මේක කරන්න. ඕනෙම රණ්ඩුවකදී ඕනෙම ප්‍රශ්නයකදී කෑ ගහන්න ඔබේ පැත්තෙන් හිතලා නෙවෙයි රණ්ඩු වෙන අනිත් එක්කෙනාගේ පැත්තෙන් හිතලා. තේරෙනවද? ඒ කියන්නේ අම්මයි තාත්තයි ගෙදර රණ්ඩු වෙනවා. අම්මා බනින්න පටන් ගන්න කාගේ පැත්තෙන් හිතලාද? තාත්තගේ පැත්තෙන් හිතලා අම්මා බනින්න. හරිද? අම්මගේ පැත්තෙන් හිතලා තාත්තා බනින්න පටන් ගන්න. එහෙම වුණොත් ඔය රණ්ඩුව අඩුම විනාඩි 5ක් තියනවාද? නෑ. තේරෙනවද කියන එක? හරිද? හැම වෙලාවකම ගෙදරදී හිතන්න ඕනේ තමන්ගේ පැත්තෙන් නෙවෙයි. කාගේ පැත්තෙන්ද? අනිකගේ පැත්තෙන් නේ. අනිත් කෙනාගේ පැත්තෙන්. ගෙවල් වල කවදාවත් හිතන්න එපා මමමයි හරි. මම කියන එකයි හරි. ගොඩක් ගෙවල් වල ඒක තියෙනවා නේ. හැමදේම ප්‍රශ්න විදි ආදරේ කතා කරනවා. මම මෙන්න මේ කියන එක අදින් පස්සේ ගෙවල් වල කරන්නේ මේ කාරණාව කියලා අපි දේශනාව අවසන් කරමු. අදින් පස්සේ ගෙවල් වල මේ කෑම කන වෙලාව තියෙනවානේ. බත් ටික කන වෙලාවේදී මම කියනවට මාසයක් කරන්න. ප්‍රතිඵල නැත්තම් අතාරින්න. මාසයක් මම කියනවට අනිවාර්යයෙන්ම කරන්න මේක. මාසයක් කෑම කන වෙලාවේදී හැමෝම ගෙදර එකතු වෙන්න. මේ වෙලාවට කෑම ටික කනවා. මේ වෙලාවේදී හැමෝම කන වෙලාවට එකතු වෙන්න ඕනේ. උයල ඉවර වෙලා මේ ටික උනන් පස්සේ එකටයි හැමෝම කෑම ටික කන්නේ කියන නීතියක් ගෙදර හදාගන්න. මාසයක් පැය භාගයක් එකට වෙන් කරගන්න. හොඳද? පැය භාගයක්. දවසේ පැය 24න් පැය භාගයක්. ඒක ඔබේ පවුලේ බැඳීම ගොඩාක් ශක්තිමත් කරනවා. ඒ කෑම කන වෙලාවට ෆෝන් එක ගෙනියනවද? ෆෝන් එක නැහැ. හරිද? පැය භාගයකට. හොඳ දවසේ පැය භාගයකට. වේල් තුනෙන් එක වේලක හරි කමක් නැහැ. ෆෝන් එක නැහැ. රෑ කෑම වේලට හරි එක කරන්න. එක පැය භාගයක ෆෝන් එක ගෙනියන්නේ නැහැ. ටීවී එක දාලා තියනවද? ටීවී රේඩියෝ දාලා තියන්නේ නැහැ. හරිද? ඒ වෙලාවේ ගෙදර ඒ කෑම මේසේ ඉන්නේ ගෙදර අය විතරයි. අන්න එතෙන්දී ගෙදර තියෙන ප්‍රශ්න ආදරෙන් කතා කරන්න. මෙතන ඉන්නවද ප්‍රශ්න නැති පෞල් ජීවිත ගත කරන කෙනෙක්? නැහනේ. හැම පෞලකම ප්‍රශ්න තියෙනවනේ නේ. හරි. එතකොට මේ ප්‍රශ්න කතා කරන්න. දැන් හිතන්න ලයිට් බිල වැඩි. ලයිට් බිල වැඩිච අම්මල මොකෝ කරන්නේ? කෑ ගහනවා හතර පහ පැත්තරමනේ මෙවුන් එකෙක්ටවත් ගාණක් නැහැ. ලයිට් එකක් වහන්නවත් හිතෙන්නේ මට විතරයි. දැන් මුන්ට මේව දැක්කත් වහන්න උවමනාවක් නැහැ. තව ලයිට් බිල වැඩි වුණ දවසක තේරෙයි. රතු බිලත් ඇවිල්ලා ලයිට් කපල ගියන් පස්සේ තේරෙයි. කරුවලේ මිනිදි තේරෙයි. එදාටත් ඉතින් මට නේ දුක. මේ එදාටත් මම තමයි මේව කරන්න ඕනේ කියලා බයින්න පටන් ගන්නවා. ඔය බැනු මහද්දී දාලා තියෙන ලයිට් එක ඕෆ් කරන්න හිතනවද? ඕෆ් කරපුවා දාන්න හිතනවද? ඈ ඕෆ් කරපුවා දාලා යන්න හිතනවානේ. හැබැයි මෙහෙම හිතන්න. ඔන්න කෑම කාමරේ කෑම මේසේ අර දවසේ හැමෝම එකතු වෙන වෙලාවෙදි කතා කරනවා. අම්මා කියනවා. දැන් අතෙන්දි කරේ අම්මගේ මතේ විතරයි ඉදිරිපත් කරේනේ. හරිද? කෑම මේසේ එකතු වෙච්ච වෙලාවේ ආදරෙන් සුවඳව කතා කරනවා. බලන්න මේ පාර නම් ලයිට් බිල වැඩි. දරුවෝත් ඉන්නවා මේසේ හරිද? එතෙන්දි කතා කරන්න. පවුලේ ප්‍රශ්නනේ දරුවෝත් පවුලේනේ. ඇඟීම යාලට යන්න ඕනේ. කතා කරන්න මේ පාර නම් ලයිට් බිල වැඩි. මොකද්ද කරන්නේ? අපි ඒකට මොනවද කරන්නේ? එහෙම කතා කරද්දී දරුවෝ පවා නොතේරෙන දරුවෝ පවා ලයිට් බිල් අඩු කරගන්න යෝජනා කරයිද නැද්ද? යෝජනා කරයි. සමහරවිට මේ හිතන්න හැමදාම රෑ 4 තමයි කුස්සිය උයන්නේ. දරුවෝ යෝජනාවක් කරනවා අම්මේ හැන්දෑවේ 7ට කුස්සියේ ලයිට් අපි ඕෆ් කරමු. ඒක කරන්න පුළුවන් නේද? බෑනේ. එහෙම කිව්වොත් අම්මල මොකෝ කියන්නේ? මේ විකාර කතා කරනවා. මේ වෙලාවට පුළුවන් ලයිට් අහන්නනේ ගිහින් අන්න පොතක් බලා ගන්න කියනවා. කවදාවත් ඒක කියන්න එපා. අරකට ඇහුම්කන් දෙන්න. ඇහුම්කන් දීලා මොකද මේ පුතා එක කිව්වේ එයාට ඒක මහා හිටි තේරෙන්නේ නැහැ. හැබැයි හැංගීමකින්. ඒ හැංගීම නැති කරන්න එපා. ගෙවල් ගැන, ගෙදර ගැන, පවුල ගැන දරුවන්ට තියෙන හැංගීම ගෙවල් ඇතුලේ නැති කරන්න එපා. තේරෙනවද? ඒ නිසා ගෙදර අර කෑම මේසි ධර්ම කතා කරාම දරුවන්ටත් හැංගීමක් තියෙනවා ලයිට් බිල වැඩි. ලයිට් එකක් දාලා තියනවා දැක්ක ගමන් එයාලා හිතලා මේක ඕෆ් කරන්නේ නැද්ද? කරනවා. ආදරේ සහ කරුණාවේ ගෞරවයේ තියෙන බලය. මං කියනකොට මාසයක් කරලා බලන්න. එහෙම දෙයක් වුණ නැත්තම්, ගෙදර සම්බන්ධය හොඳට දියුණු නැත්තම් මේ කියපු දේ අතාරින්න. තේරුණාද කියපු කාරණා? පැහැදිලිනේ? ඒ නිසා සතුටින් ඉන්න පවුල් ඇතුලේ ආදරෙන් ඉන්න, එකිනෙකා අතර නිවැරදිව සම්බන්ධතා ගොඩනගා ගන්න, ආදරෙන් ගෞරවයෙන් ඉන්නවා තරම් වටින දෙයක් නැහැ නේ. හැමදේම ඕනේ දෙයක් සුහඳ ආදරෙන් ගෞරවයෙන් කරනවා තරම් දෙයක් නැහැ. ඒ නිසා මේ කියන්න නම් කාරණා ඕනේ තරම් තියනවා. කාලය නෙවෙයි. මේ ප්‍රශ්න නැති පෞල් ජීවිතයක් ගත කරන කෙනෙක් අත උස්සන්න. ඒ කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැති.
හම්දුරනේ අපේ පවුලේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්න එන්නේත් නැහැ. එහෙම පවුල් ජීවිතයක් ගත කරන එකත් උස්ස. එහෙම ඉන්නවද? එහෙම නැහැ නේ. එහෙම එක්කෙනෙක්වත් නැහැ. එහෙම ඉන්නවා නම් ඒ පවුලේ වෙන ප්‍රශ්නයක්. හරිද? මේ පිළිකරේ පොඩ්ඩක් කොහොම ඉමු. මේ කාරණාවත් කියලා ඉවර කරමු. මේ අපි හැමෝගෙම පවුල් මෙන්න මේ ටික හොඳට අහගන්න දවසාන් ටික මේක හොඳට අහගන්න. මේ අපි හැමෝගෙම පවුල් වල ප්‍රශ්න තියෙනවද නැද්ද? ප්‍රශ්න තියෙනවා. හැබැයි මේ ප්‍රශ්න එන වෙලාවේදී කරන්න තියෙන ප්‍රශ්න විසඳන එක. එහෙම මිසක මේකත් එක්ක නම් ජීවත් වෙන්න බෑ. හැමදාම ප්‍රශ්න විතරයි අලුත් එකක් හොයා ගන්නවා. එහෙම පුළුවන්ද? බෑ. බුදුරජාණන් වහන්සේ ඔය මොකද එකපාර කලබල වුනේ? හරි. බුදුරජාණන් වහන්සේ ස්වාමි භාර්යා යුතුයකම් අතර දෙපාර්ශ්වයටම පොදු වෙන යුතුයකමක් විදිහට දේශනා කරා. ඒ තමයි අනියන් ඇසුර බෑ නේ. හරිද? අනියන් ඇසුරට යන්න බෑ. දැන් ඒක අපේ ස්වභාවයක් වෙන්න පුළුවන්. ඒක මිනිස් ස්වභාවයක් වෙන්න පුළුවන්. දැන් හිතන්නකෝ මේ ඒක අපේ ස්වභාවයක් නේ. දැන් හිතන්න මොකක් හරි සින්දුවක් එනවා. ඒ සින්දුව අපි ආසයි, අපි කැමති, අපි ඒක අහනවා. එකම සින්දුව දිගට අහද්දි මොකෝ වෙන්නේ? එපා වෙනවා. එපා වුණාම පස්සේ සින්දුව අහගෙන නවත්තනවද? නෑ. මොකද කරන්නේ? අලුත් සින්දුවක් තෝරගන්න. ඒක අපේ හැටියක්. ඇඳුමක් ගන්නවා. ලස්සන ඇඳුමනේ ගන්නෙ. එකම ඇඳුම දිගට අඳිද්දි මොකෝ වෙන්නේ? එපා වෙනවා. එපා වුණාම පස්සේ මොකෝ කරන්නේ? අලුත් ඇඳුමක් ගන්නවා. එකම කෙනා එක විවාහ වෙලා කල් ගත කරනවා. කාලයක් යද්දි එපා වෙනවා. ඊට පස්සේ අලුත් එකක් අන්න එතෙන්ට බෑ. ඔන්න ඕක තේරුම් ගන්න. හරිද? මේක හොඳට තේරුම් ගන්න. ආදේශක තියෙන දේවල් තියෙනවා, ආදේශක නැති දේවල් තියෙනවා. විවාහයෙන් පස්සේ ඒ ජීවිතේට ආදේශක නැහැ. හරිද? ඒ ඉන්න කෙනා එක්ක පුළුවන් තරම් සතුටින් පෞල් ජීවිතය ගත කරන්න ඕනේ. ඒකෙත් ආදේශකය හෝ තීරණය ගන්න තියෙන්නේ විවාහ වුණාට පස්සේ නෙවෙයි කවදද? විවාහ වෙන්න කලින්. හරිද? ඔය සම්බන්ධතාව පවත්වාගෙන යද්දී ආදරය කරන කාලේ විශේෂයෙන් තරුණ අය විවාහ වෙන්න ඉන්න අය මෙන්න මේක හොඳට මතක තියාගන්න. හිතන්න දෙන්නෙක් එක්ක ආදර සම්බන්ධතාවයක් ගොඩනගාගෙන සම්බන්ධය දැන් පවත්වාගෙන යනවා. කාලයක් යනකොට දෙන්නටම හරි එක්කෙනෙක්ට හරි තේරෙනවා මේ සම්බන්ධය පවත්වන එකේ තේරුමක් නැහැ. දැන් මේ සම්බන්ධය පවත්වන කාලේ මෙහෙම රණ්ඩු වෙනවා නම් ප්‍රශ්න එනවා නම් ඒ ප්‍රශ්නේ එද්දී මෙයා එක්ක පෞල් ජීවිතය ගත කරන්න බෑ කියලා තේරෙනවා නම් ඒ කෙනා එක්ක විවාහයෙන් පස්සේ පෞල් ජීවිතය ගත කරන්න අමාරුයි. හරිද? ඒක විවාහයට කලින් තේරුම් ගත්තා නම් සමහරට එක්කෙනෙකුට ඒක තේරුනොත් එයාට ඒ කාලේ අයිතියක් තියෙනවා ඒ සම්බන්ධයෙන් එහා වෙන සම්බන්ධයකට ආදේශකයක් එකලා තෝරගන්න පුළුවන්. ඒ කාලෙදී ඒක පුළුවන්. ආදරය කරන කාලෙදී සම්බන්ධතා අපි කතා කරන්නේම ප්‍රතික්ෂේප වෙච්ච අය ගැනනේ. ප්‍රතික්ෂේප කරන අයත් ඒක නිකන්ද ප්‍රතික්ෂේප කරන්නේ. ඒ කියන්නේ එච්චරම ආදරේ නම් කවදාවත් ඒව අතාරිනවද? අතාරින්නේ නැහැ. මේ ප්‍රතික්ෂේප වෙච්ච ඕන කෙනෙක් ප්‍රතික්ෂේප කිරීමක් කරලා තියෙනවා. ඇයි ඒක අනවශ්‍ය නිසා. Tamante මේ සම්බන්ධය නොගැලපෙනවා කියන තේරුම තියෙනවා නම් ඒක අතාරින්න අයිතිය තියෙනවා. ඒ සම්බන්ධය නවත්තන්න අයිතිය තියෙනවා. ඒකට එයාට පෞරුෂයක් තියෙන්න ඕනේ. සහ අනෙක මේක තේරුම් ගන්න ඕනේ. ඒක ස්වභාවයක්. මොකද යාමව ඇතැරියේ වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි. එයාට මාත් එක්ක ජීවත් වෙන්න බැරි නිසා. එයාට මාත් එක්ක පෞල් ජීවිතයක් ගත කරන්න බැරි නිසා. එයාට මාත් එක්ක අනාගතයක් ගොඩනගා ගන්න බැරි නිසා. යාමව ඇතැරියේ. ඒතර එතෙන්දී අපි තේරුම් ගන්න ඕන එක තමයි එහෙනම් එයාට ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයක් තෝරගත්තා. ඒකට අපි ඉඩ දෙන්න ඕනේ. සහ අපිත් අපිට නොගැලපෙනවා නම් ඒ සම්බන්ධතාව අතරින් ඒව නවත්තන්න ඒ පෞරුෂය Taman තුළ තියෙන්න ඕනේ. එහෙම අවසානයේදී මේ ආදරය කරන කෙනා යාම තමයි කතාව බඳින්න ඕනේ. එහෙම එක නෑ. මේක නොගැලපෙනවා නම් ඒ තීරණ ගන්න පෞරුෂයක් තියෙන්න ඕනේ. අන්තිමේදී අපි අවසානයේදී විවාහයේ දවස වෙනකොට තෝරගන්න ඕනේ Tamanට ගැලපෙනම කෙනා. තෝරගන්න ඕනේ Tamanට සම්බන්ධයක් ගෙනියන්න පුළුවන් කෙනා. තෝරගන්න ඕනේ Tamanට ලස්සන සතුටින් ජීවත් වෙන්න පුළුවන් කෙනා. එයාත් එක්කයි පෞල් ජීවිතය ගත කරන්න ඕනේ. එයාත් එක්ක පෞල් ජීවිතය ගත කරත් මතක තියාගන්න ප්‍රශ්න එනවද නැද්ද? ප්‍රශ්න නම් එනවා. පෞල් වල ප්‍රශ්න එන්නේ නැත්නම් ඒක බුදුමයක්. ප්‍රශ්න නැති පෞල් ජීවිතයක් නම් ඒ පෞලේ වෙන මොකක් හරි ප්‍රශ්නයක්. හරිද? හැම පෞලකම ප්‍රශ්න තියෙනවා. ඒකට අර තෝරගත සම්බන්ධයේ ඔය විවාහයේ ප්‍රශ්න එනකොට කරන්න තියෙන්නේ දාලා යන එක නෙවෙයි. අරයත් එක්ක ගියොත් නම් ප්‍රශ්න නැති වෙයි නේ. හරිද? එහෙම කියලා හිතන එක නෙවෙයි. එන ප්‍රශ්න විසඳගන්න එක. හේතුව ලංකාවේ වැඩියෙන් තියෙන කසාදද දික්කසාදද? දික්කසාද නේ. සමහර වෙලාවට විවාහයේදී ඔය තීරණය ගත්තොත් ඒක දෙමව්පියන්ගේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ දෙමව්පියන්ගේ විරසකයට වෙන ප්‍රශ්නේ වැඩිම බලපෑම කාටද තියෙන්නේ?
දරුවන්ට තියෙනවා. අද බහුතරයක් සමාජයේ එහෙම තැන් තියෙනවානේ. අද අම්මා තාත්තා විරසක වෙච්ච එහෙම ප්‍රශ්න දරුවන්ට වෙච්ච ඕනේ තරම් තැන් තියෙනවා. එහෙම වුණාම බහුතරයක් ප්‍රතිශතයක් තියෙනවා. ඒ දරුවන්ගේ ජීවිත අයාලේ යන්න ඒක සමාජයටම අපරාධයක්. ඒ නිසා තේරුම් ගන්න සතුටින් පවුල තුල ඉන්න ආදරෙන් පවුල තුල ඉන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ප්‍රශ්න එනවා විසඳගෙන ඉස්සරහට යන්න. තේරුණාද කියපු ටික? පැහැදිලිද? හරිනේ. එහෙනම් මේ කිසිම ප්‍රශ්නයක් තියෙන ඔබට විතරක් නෙවෙයි. හරි. එහෙනම් ඔබ තේරුම් අරගෙන ප්‍රශ්න පොදුයි සෙරපු දාන්න ආවනේ අද. කොහෙද ගැලුවේ? එළිය ගැලුවනේ. හිතන්නේ සෙරපු දෙක යනකොට නැහැ. මොකෝ හිතෙන්නේ? දුකයි කේන්ති. යන්නේ අපරාධ සෙරපු දෙක නැති වෙලා මොකු දාගෙන ගිහිල්ලක් දන්නේ නැහැ. මෙවුන්ට නම් මෙහෙම නෙවෙයි. එළියනකම් බණ කිව්වත් මුන් නම් හැදෙන්නේ නැහැ කියලා බැන බැන ඉන්නවා. දැන් ඔය ප්‍රශ්නයක් නේ. මම කියන එක හොඳට තේරුම් ගන්න. ඔය ප්‍රශ්නේ වෙලාවේ ළඟ ඉන්න යාළුවෝ ඉන්නේ. ඔය හැපෙතින් එක්කලා. එයා එනවා. ඇවිල්ලා කියනවා මෙහෙම. මාර වැඩේ වෙලා තියෙන්නේ මගේ සෙරප්පු දෙකක් නැති වෙලා. ඕක ඇහුවන් පස්සේ දුක වැඩි වෙනවද නැත්නම් ඇත්තටම අඩු වෙනවද? මොකද වෙන්නේ? ඈ? අඩු වෙනවනේ. ඇයි ඒ? හිතනවනේ එහෙනම් කමන්නේ මෙයාගේ සෙරප්පු දෙකක් නැති වෙලා නේ. හරිද? දැන් බලන්න ප්‍රශ්න වෙන්නේ මට විතරයි කියලා හිතද්දි ඔකෙන් තේරුම් ගන්න හොඳද? ඒ ප්‍රශ්නේ උනේ මට විතරයි. මගේ සෙරප්පු දෙක විතරයි නැත්තේ කියලා හිතද්දි ඒක හරි අමාරු නා. ඒක දරා ගන්න අමාරු වෙනවා. හැබැයි අහවලාගේ සෙරප්පු දෙකක් නැහැ. හොඳ වැඩේ. මගේ විතරක් නෙවෙයි යාගේ සෙරප්පු දෙකක් නැහැ. එහෙනම් කමන්නේ. සහනයක් දැනෙනවද නැද්ද? දැනෙනවානේ. එහෙනම් ඕනෙම ප්‍රශ්නයකදී එහෙමයි. පෞල් ප්‍රශ්න තියෙන ඔබට විතරක් නෙවෙයි. ප්‍රශ්න තියෙන ඔබට විතරක් නෙවෙයි. හැමෝටම ප්‍රශ්න තියෙනවා. ඕක තේරුම් ගත්තොත් ප්‍රශ්න සරල වෙනවා. නිදහස් වෙනවා. මොකද මට විතරක් නෙවෙයි. ප්‍රශ්න ආපු තින් මට විතරදනේ. හැමෝටම ප්‍රශ්න එනවා. කරන්න තියෙන විසඳන එක. තේරුණානේ? හරි. එහෙනම් ඔබ තේරුම් අරගෙන ජීවිතය හදාගන්න. ඉතින් මේ කාල වේලාව අනුව අපි කාරණා කිහිපයක් සාකච්ඡා කරා. ඉතින් මේ දේවල් ජීවිතයට එකතු කරගන්න තව අධ්‍යයනය කරන ධර්මය ඕනේ තරම් වැදගත් දහම් කරුණු තියෙනවා. බුදුහාමුදුරෝ දේශනා කළොත් අපේ ජීවිතයට වැදගත් වෙන. ඉතින් අද මේ උතුම් පින්කම පනාන ශ්‍රී බෝධි රුක්කාරාම විහාරස්ථානයේ සිද්ධ කරන්නට යෙදුණා. විශේෂයෙන් නායක හඳුනන අවවාද අනුශාසන ඇතුව ප්‍රාර්ථනා කරමු නායක ස්වාමීන් වහන්සේගේ නමින් ශාසන පරම්පරාවේ අපවත් වී වදාළ නායක ස්වාමීන් වහන්සේලා සිටිත් නම් උන්වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. දායකත්වයේ දුන්නු ශක්තියක් වෙච්ච මේ හැම දෙනාගේම නමින් මේ ගියපු පින් බලාපොරොත්තු වෙන සියලු ඥාතීන් පින් අනුමෝදන් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම පින් බලාපොරොත්තුෙන් සිටින පින් ලබාගත හැකි සියලුම දෙවියෝද පින් අනුමෝදන් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අවසාන වශයෙන් විශේෂයෙන් මේ පින්කම ප්‍රධාන වශයෙන් සංවිධානය කරන්නට යෙදුණු අපේ නායක හමුදුරුවෝ අවසරයි නම කියන්නට ගරු කටයුතු පනානේ ප්‍රියමූර්ති නායක ස්වාමීන් වහන්සේ ඉතින් ගමේ ඇත්තන්ට ප්‍රදේශවාසී ඇත්තන්ට අද මේ උතුම් පින්කම මේ දිනේ වෙන් කරගෙන හිතාම වමනාවෙන් පින්කම සංවිධානය කළ සිද්ධ කරා. උන්වහන්සේගේ ඒ ශක්තියටම මම කාලගුණෙන් මෙච්චර දවස් බාධා වුණා. හැබැයි අද හරි ලස්සන පින්කම කරගන්න කාලගුණේ පවා අපිට ආශිර්වාද කරා, දේශගුණේ පවා ආශිර්වාද කරා. ඒ උන්වහන්සේට මේ පින්කම වල ආශිර්වාදයෙන් අපිට මේවා සහ උන්වහන්සේට තනියෙන් කොහොමවත් මේව කරන්න බෑ. මම දන්න ලොකු ශක්තියක් මේක පිටිපස්සේ තියෙනවා. නම නොලිය වෙච්ච, නොකිය වෙච්ච මේ එක එක නම් කියනවට එහා මේ දායක වෙච්ච හැම දෙනාම දන්නවා මේ ආසන හදද්දී මේ බැනර් මම දැක්ක කිහිප පොලකම තියෙනවා නේ. කටවුත් තියෙනවා. ඊට පස්සේ මේ ලයිට් දාන්නේ මේ හැමදේම ප්‍රචාරක කටයුතු හැම දෙයකදීම ලොකු පිරිසක් ශක්තියක් වෙන්නේ නැති බලන්න ගිහි සහ පැවිදි දෙපාර්ශ්වයේ එකමුතුකම කොච්චර ලස්සනයිද, කොච්චර ලස්සන කටයුත්තක් නිමා වෙනවද ඒ එකමුතුකමත් එක්ක. ඒ නිසා ආශිර්වාද කරනවා මේ බණ අහන්න ආපු මේකට ශක්තියක් වෙච්ච හැම දෙනාටම මේ උතුම් පින්කම් ආශිර්වාදයෙන් මෙලොව යහපත සැලසේවා, පරලොව සුගති සම්පත් සැලසේවා, අවසන උතුම් නිවන් අවබෝධය වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. හැම දිනාට තෙරුවන් සරණයි.